සිල් දෙනාටම තෙරුවන් සරණයි. අදනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණී චන්දමිල නාහිමියන් විසින් සම්පාදිත කෙලිස් 1500 ග්‍රන්ථය සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි. අද අපිට තියෙන්නේ ගිනි පිළිබඳව සාකච්ඡා කරන්න. අද 21 වෙනි වැඩසටහන ගිනි තියෙන්නේ පිටුව 111 අලුත් මුද්‍රණය 109 ගිනි පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒත් එක්කම අපි අපි දැන් මොහොතකට කලින් අපි ඇහුවා පොඩි ධර්මදේශනයක කොටසක්. ඒකෙදි කියවෙනවා ඒකෙදි අනන්තර ප්‍රත්‍ය දැන් ඔය දෙවියන් විසින් මැව්ව එකක් නෙමෙයි. දෙවියන් දැන් මේ ලෝකය කියලා කියන්නේ දෙවියන් ඉබේ හැදුන එකකුත් නෙවෙයි. ඒ කාරණේ කියුන්නේ නැහැ එතන. නමුත් අපි දන්නවා ඒක ඉබේ ඇති වෙන එකකුත් නෙමෙයි. දෙවියන් විසින් මැවපෙකුත් නෙමෙයි. මේ විශ්වයේ පැවැත්ම පවතින්නේ හේතුඵල ධමයක් තුල. ඒතකොට ඒකේ කියුණා සිතක් ඉපදිලා පැවතිලා නැති වෙනකොට නැවත වතාවක් ඒ සිත නිරුද්ධ වෙනවත් සමගම අතරක් නැතුව අලුත් සිතක් උපදිනවා. ඒ උපදීම සඳහා අනන්තර ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වේ. අනන්තර ප්‍රත්‍යත් ප්‍රත්‍ය වෙනවා. අනන්තර ප්‍රත්‍ය විතරක් නෙවෙයි සමානන්තර ප්‍රත්‍යයක් තියෙනවා. තවත් ප්‍රත්‍යයක් තියෙනවා. තවත් ප්‍රත්‍යයක් හේතු වෙනවා. මේ ප්‍රත්‍යට ඔහොම කිව්වහම ඔය චිත්ත සංතතිය සහ රූප සංතතිය පවත්වා ගැනීම සඳහා දිගටම යන්නේ චිත්ත සංතතිය. රූප සංතතිය භවයකට අදාළ විතරයි. ඒකට හරි. ඒ දෙකම පවත්වා ගැනීමට ප්‍රත්‍යයන් 24ක් තියෙනවා. අපි ඒක දන්නවා. අපි ඉගෙනගෙන තියෙනවා. දැන්ට ගැඹුරින් ප්‍රත්‍යයන් මේ වෙනකොට මම හිතන්නේ 11ක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ටික අපි දන්නවා. ඒක හරි. එතකොට ඕකේ ඊට පස්සේ කියනවා මේකේ සජ්ජායනා කරාම දැන් ප ဋ ාණ. ඒකත් එතන කියනවා උන්වහන්සේගේම එක සජ්ජායනය කිව්වහම දැන් වාහනයක යනකොට ඒක සිද්ධිය තමයි කියන්නේ. වාහනේ යනකොට ඒ ප ဋ ාණ සජ්ජායනය දාලා තිබුණාම ඒ ප ဋ ාණ මේ සජ්ජායනයේ ආනුභාවයෙන් වාහනේ තනියම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ විනාඩි 17ක් දක්වා හයිවේ එකේ ඒ රියදුරු මහතාට නිින්ද ගිහිල්ලා තියෙනවා. නිින්ද ගිහිල්ලා තිබෙන වෙලාවේ තනියම වාහනේ ගෙනිලා තියෙන්නේ මොන අනුභවයෙන්ද? ප ဋ ාණ අනුභවයෙන්. දැන් ඒක හරියද? ඒක වැරදිනේ. ඒක අන්න ඒක තමයි තේරෙන්න ඕන. ඒක මිත්‍යාවක්. එහෙම එකක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මම කිව්වේ. අපිට ගැඹුරු අවබෝධය එනකොට ඒ පිරිතෙන් සජ්ජායනා කිරීම නිසා දැන් අපි චක්‍රය පාඩම් කරනෝනේ පොඩි කාලේ. දැන් මේ අපි මිත්‍යාවට පත් වෙන තැන මේ. බලන්න. මිත්‍යාවට වැටෙන තැන මේ. දැන් එතනම කියනවා මුලින් කියනවා මේක දෙවියෙක් විසින් මැහුවා නෙමෙයි කියලා කතන්දරේ කියාගෙන ඇවිල්ලා පස්සේ ආයෙත් අර ආත්ම භාවයකට පත් කරනෝ නේද? දැන් ඒ කියන්නේ දැන් අර පිරිත විසින් තමයි මේක කරලා තියෙන්නේ ඔක්කොම. අර මේ ගියානේ අරගේ සජ්ජායනයක් ගියා. දැන් ඒ කියන්නේ ඇත්තටම අරගේ රේඩියෝ නැත්නම් මේ කියන පද්ද මේ මැෂින් එකේ මොකද්ද ඒකට කියන්නේ? ඒකේ තියෙන මේ මොකද්ද රේඩියෝ කියන්නේ රේඩියෝකට මේ විකාශන යන්ත්‍ර ශබ්ද විකාශන යන්ත්‍රය. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් තියෙන සජ්ජායනය තමයි ඒ ආනුභාවයෙන් වාහනේ කියලා තියෙන තනියම. ඉතින් අරව කපල වාහනේ වේගය ඔක්කොම කරලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙම එකක් නැහැ. ඒක තමයි එහෙම එකක් නැහැ. අන්න ඒක තමයි අපි පැටලෙන තැන. ඒ කියන්නේ ඒකට ආත්ම ස්වභාවයක් තියෙනව නේද එහෙනම්? එයාට ඕන එකක් කරන්න පුළුවන් වෙලා තියෙනව නේද? එහෙම එකක් නැහැ. භාගතුන් වහන්සේගේ එහෙම එකක් නැහැ. එතන ඔය කියන පිරිතටවත් පිරිත් නූලටවත් පිරිත් පැන් වලටවත් එහෙම එකක් කරන්න බෑ. හරිද? පැන් හරිද? අනිත් අය නෑනද මම දන්නේ මොකද්ද කියලා ඒක නා. හරිද? එහෙම එකක් තියනවද? එහෙම එකක් නැහැ. හැමතිස්සෙම දැන් මොනවද මේ ආනුභාවයන් ගත්තොත් උතර පැරලෙන දැන් මම හිතුවා මේ කියන්නේ පොඩ්ඩක් ඒක අපි ගැන කතා කරන්න ඕන කියලා. මොනවද ඔය ආනුභාවයන් තියෙන්නේ? දැන් ධානවලට තියෙන ආනුභාවයන්.
ධාන වලට අභිඥානේ. අභිඥාන වලට අපිට පුළුවන් බිත්තිය හරහා යන්න පුළුවන්. අහසෙන් යන්න පුළුවන්. අපිට සත්තු මවන්න පුළුවන්. පුළුවන් ඒක කරන්න. ඒක කරන්නේ කොහොමද? ධාන වඩලා ඊට පස්සේ අපි ධානයට ගිහිල්ලා ඊට පස්සේ ප්‍රථම ධානය, ဒုတိ ය ප්‍රථම ධානයට යන්න ඕනේ. එතනින් ဒုတိ ය ධානයට යන්න ඕනේ. එතනින් තෘතිය ධානයට යන්න ඕනේ. ඉතින් වේගෙන් යන්න පුළුවන් පුරුදු කරාට පස්සේ වශී කරගත්තට පස්සේ වෙලාවක් යන්නේ නැහැ. වශී කර සීඝ්‍රයෙන් යන්න බෑ. හැබැයි එක සැරේට පස්වෙනි ධානයට යන්න බෑ. එක සැරේට අභිඥාට යන්න බෑ. ඒක ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය වේගෙන් යන්න පුළුවන්. හැබැයි යන්නේ තනියම එහෙම එකට යන්න කෙලින්ම පහට යන්න බෑ. එකට ගිහිල්ලා දෙකට ගිහිල්ලා තුනට ගිහිල්ලා හතරට ගිහිල්ලා පහට ගිහිල්ලා පහට ගියත් බෑ. පහට ගිහිල්ලා ඒ අදාළ අභිඥාව වේගෙන් උපදින්න පුළුවන්. ඒ අභිඥාවට යන්න. අභිඥාවට ගියහම මේ බිත්තියස්සේ යන්න පුළුවන්. අහසෙන් යන්න පුළුවන්. පොළොවේ කිමිදෙන්න පුළුවන්. වතුර අඩු විද යන්න පුළුවන්. ඒව කරන්න පුළුවන්. අන්න අනුභවය. ඒ මොන අනුභවයෙන්ද කරන්නේ? ධානසිතේ අනුභවයෙන් ඒ කරන්නේ. හරිද? ඔව්. ආශ්චර්යයක් නෙවෙයි. මේ සිතේ ආනුභාවය. නැත්නම් සිතට කරන්න පුළුවන් දේ ඒක. හරිද? දැන් කකුල් දෙකට ඇවිදින්න පුළුවන්. නේද? අතට බර උස්සන්න පුළුවන්. පිහියට කපන්න පුළුවන්. ඒ වගේනේ. ඒ වගේ එකක් නේ කරන්නේ. ඒකට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ වගේ එකක් අර මේ අභිඥා සිතට පුළුවන් කරන්නේ ඒක. ඒක කරන්න පුළුවන්. හැබැයි කිසි විටකත් මාර්ග සිත් මේ මාර්ග සහ ඵල සිත් වලට ඔය මේ පොළොවේ කිමිදෙන්නවත් පාරේ අහසෙන් යන්නවත් බිත්ති අතරින් යන්නවත් පොළොවේ කිසිවක් කරන්න පුළුවන්ද? ඒකට කරන්න බෑ. මාර්ග වලටත් බෑ ඵල වලටත් බෑ. ඒකෙන් කරන්න පුළුවන් කෙලස් නසන්න විතරයි. මාර්ගයට පුළුවන් කෙලස් නසන්න. ඊළඟට ඵල සමාපත්තිය දෙන්න පුළුවන්. සමාපත්තිය කියලා ඒ සමාපත්තියේ ඉන්න පුළුවන්. ඵලයට කරන්න පුළුවන් ඒක. හරිද? ඵලයට කෙලස් නසන්නත් බෑ. මාර්ගයට පුළුවන් කෙලස් නසන්න. ඵලයට ඒක කරන්නත් බෑ. ඒක විපාක සිතක් නේ. ඒකට කරන්න බෑ. ඒක සමාපත්තියේ ඉන්න පුළුවන්. හරිද? එතකොට ඒවට අර වහසෙන් දැන් රහතන් වහන්සේ කෙනෙක් අහසෙන් වඩිනවා තමයි. ඒ වඩින්නේ අර මේ රහ ආරිහත් ඵලයේ මාර්ගයේ හෝ ඵලේ මාර්ගය නෑනේ කොහොමද මාර්ගය ඇතුළේ ගියානේ. දැන් අර උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? අරහත් ඵලය. ඵලසිත ඇති වෙන්නේ. ඒ අරහත් ඵලසිතේ ආනුභාවයෙන් නෙමෙයි යන්නේ. ඒ යන්නේ ධානානුභාවය. ධානයේ අභිඥාවේ ආනුභාවයෙන් තමයි යන්නේ. හරිද? ඉතින් රහතන් වහන්සේ කෙනෙක් අභිඥා උපද්දලා නැත්නම් උන්වහන්සේට බෑ අහසෙන් යන්න. රහතන් වහන්සේ කෙනෙක් අහසෙන් යන්නවත් අර අභිඥා කිසිවක් නැ බෑ. ධානය උපදවන්න ඕන. දැන් ඒක තේරෙනවද? ඒක තේරෙනවද? ඒවා මේ ඒතර ඔය වාහනේ තනියම යන්න පුළුවන්ද? ඔය මේ ප ဋ ාණේ දැම්මයි කියලා. දැන් ප ဋ ාණේ දැම්මයි කියලා ප ဋ ාණේ සජ්ජායනය හොඳයි. ඒක මතක් වෙනවා. අර චක්‍රේ මතක් වෙනවා. අපේ චක්‍රේ එකයි. ඒක මේ දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි. ඔහොම පාඩම් කරනව නේද? පොඩි කාලේ. දැන් ඒකේ ඒ ආනුභාවයේ මොකක් හරි අමුතු දෙයක් වෙනවද? නැහැනේ. ඒකේ මතකය තියෙන්නේ. ටක් ගාලා ගණන හදනකොට ආන්න මතක් වෙනවා ටක් ගාලා. ඒ මතක් වෙන්න තමයි සජ්ජායනය කරන්නේ. සජ්ජායනය කරන්න ඕන. සජ්ජායනය කරන්න ඕනේ. ඒකෙන් ලැබෙන දෙයක් තියෙනවා. සජ්ජායනය කරන්න ඕන. ඒ සජ්ජායනයෙන් අපිට කටපාඩමේ තියෙනකොට ඒක මෙනෙහි කරන්න ලේසි. ඊට පස්සේ ඒකේ තේරුමක් දැනගන්න ඕන. ඒ තේරුම නොදැනගෙන හරි සජ්ජායනය කරන එක හොඳයි. ඊට පස්සේ තේරුම දැනගෙන ඒක පියවරෙන් පියවරට අපිට යන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන අනුභවය. වෙන අනුභවයක් ඒකේ නෑ. වාහනයක් තනියම යන්න පුළුවන්ද ඒකේ? සම්පූර්ණ මිත්‍යාවක්. මේ මිත්‍යාවට ආයෙත් ගෙනියනවා. අර සත්‍ය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මනේ තියෙන්නේ. අර ආත්ම ස්වභාවය පනවනවා අර පිරිතේ. නැත්නම් සජ්ජායනේ. ඒක තේරෙන්නේ නැද්ද? ඒක පිළිගන්නවද? දැන් මං කියන දේ පිළිගන්නවද? ඒක ප්‍රතික්ෂේප කරනවද? එහෙම පුළුවන් නම් ඔන්න දැන් පොඩ්ඩක් තේරලා තියෙනවා. එහෙම නෑ ඒක තමයි හරි කියලා පිළිගන්නේ. එහෙනම් ඉතින් තව පොඩ්ඩක් පස්සෙන් ඉන්නේ ඉතින්. එහෙනම් තව පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. තේරුණාද? තේරුණා නේද? ඉතින් අන්න ඒක නිසා පරිස්සමෙන් මේවා දැන් ඔය කිව්වට අර යෝකෙන් තේරෙන්නේ මොකද්ද? හරියටම ඒ ගැන අවබෝධයෙන් කියන කතාවක් නෙවෙයි. තේරුණාද? එහෙම කතාවක් ඔතෙන්ට ගේන්න අවශ්‍යම නෑ ඇත්තටම. කිසිම අදාළතාවයකුත් නෑ. ඔක වැරදි. අර සම්පූර්ණ අර අවිද්‍යාවෙන් විද්‍යාවට ගෙනල්ලා ආයෙත් මොකද කරන්නේ? ආයෙත් යාට තල්ලු කරලා අතෑරියා. තිබුණ තැනටම ආයෙත් අතෑරියනේ. දැන් මුල ටිකේ මොකද කරේ? අර දෙවියන් වහන්සේ මවප එකක් නෙමෙයි කියලා ඇදලා ගත්තා. වලෙන් ගොඩට ගත්තා.
ගොඩට අරගෙන මේ අනවශ්‍ය කතා කියලා ආයෙත් වලට තල්ලු කරලා ගියා. ඒක නෙමෙයි දුනේ. ඒක තමයි උනේ. තේරුණාද? ඒක තමයි උනේ. බලන්න ඒකේ තියෙන මේ මුලාවතල තියෙන ප්‍රශ්නේ. එහෙම කතාවක් පොතෙන්ට අදාළව නෑනේ. ඔතනින් ගොඩ අරගෙන ගොඩින් තියලා යන්න ඕන. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම හිතුනේ ඒකයි දැන් මේ අපි දැන් ඒව ගැන මම මේ කියන්නේ මේ ගැන කියන්නේ මේ නිවැරදි තැනට ගේන්න ඕන නිසා. නැත්තම් කාටවත් මේ අපහාස කරන්නවත් උපහාස කරන්නවත් එහෙම එකක් නෙමෙයි. දැන් මට මේ නිකම් මම බලනකොට මම දැක්ුණා මට හිතුණා ඒක කියන්න ඕන කියලා. ඉතින් ඒක නිසා මේ කිසිවකට පිරිත දැන් අපිට උනත් කියවන එක හොඳයි. සත්‍යයනා කරන එකේ වරදක් නැහැ. ඒක අපිට මතකදී අර චක්‍රේ පාඩම් කරානේ. ඒකෙන් අපිට වාසියක් ආව නේද? ඒ චක්‍රේ පාඩම් කරලා ඒකෙන් අපිට මේ ලැබෙනව නේද දෙයක්? ලැබෙනව දෙයක්. ඒකල යන්නේ ඒකල තමයි මෙතනින් ලැබෙන්නේ. ඒක තමයි මෙතනින් ලැබෙන්නේ. නැතුව පිරිතෙන් වෙන කිසිවක් ලැබෙන්නේ නැහැ. හරිද? අන්න ඒක තේරුම් ගන්න ඕන. ඊළඟට ඒක මේකට ගිහිල්ලා මේකේ මොකක් හරි වෙනවද? මේකට ඒකේ මොකක් හරි එකක් මේකට ගිහිල්ලා පිරිත් නූලට ගිහිල්ලා පිරිත් නූලෙන් අපිට ලැබෙනව මොකක් හරි. ඒ කියන්නේ මෙතන ආත්ම ස්වභාවයක් තියෙනව නේද? දැන් අරම හිතන්න ගියොත් මෙතන ආත්ම ස්වභාවයක් තියෙනවා. ආත්ම ස්වභාවයක් කොහෙවත් නැහැ. අනාත්මයි. ඒකෙන් මේකට මොකක් හරි යනවද? එහෙම එකක් නැහැ. ඒකෙන් ගිහිල්ලා අපිට මොකක් හරි ලැබෙනවද? එහෙම එකක් නැහැ. ඒක මිත්‍යාවක්. එහෙම එකක් නැහැ. ඒකේ ඊට පස්සේ මේක යනවද මෙතෙන්ට? එහෙම එකක් නැහැ. ඒකෙන් මොකක් හරි අපිට ලැබෙනවද? එහෙම කිසිවක් නැහැ ලැබෙන්නේ. ඒක මේ මිත්‍යාව. ඒක සම්පූර්ණ මිත්‍යාව. එහෙම එකක් අපි අභිධර්මයේ අපිට එහෙමනම් පේන්න ඕන. ඒ ප්‍රත්‍ය යන හැටි පේන්න ඕන. අර අභිඥා ටිකෙන් ඔන්න අපිට අර වගේ දේවල් කරන්න පුළුවන්. ඒතර මාර්ග සිත් වලින් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට අකුසල් කරොත් අපිට ලැබෙන්නේ මොනවද? අනිෂ්ට විපාක ටික ලැබෙනවා. අනිෂ්ට විපාක ටික ඒ අකුසල් සිත්වල අනුභවයෙන් අනිෂ්ට විපාක. කුසල් සිත්වල අනුභවයෙන් ඉෂ්ට විපාක ටික ලැබෙනවා. හරිනේ? ওই ටිකනේ ලැබෙන්නේ. ක්‍රියාසිත වලින් එහෙම විපාකයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අර පටවියට බරක් තියෙනවා. ඒ පහළට යන ස්වභාවයක්. ආපෝවට වැగిරෙන ස්වභාවයක් තියෙනවා. මොකද තේජෝවට අර උෂ්ණ සීතල ස්වභාවයක් තියෙනවා. ඒක තව ඊට අමතරව තව රූප පද්දන ස්වභාවයකුත් ඒක අනුභවයක් එතෙන්ට තියෙනවා. එකතු වෙනවා. ඊළඟට වායෝවට තියෙනවා ඉහළට යන ස්වභාවය. පිම්බෙන ස්වභාවයක් තියෙනවා ඉහළට යන ස්වභාවය. ඒක තියෙනවා. ඒ අනුභවය ඒකේ තියෙනවා. අර පටවියේ තියෙන තද ගතිය. තද ගතියක් තියෙනවා. ඒක බර ගතියකුත් තියෙනවා. තද පටවිය වැඩිනකොට පහළට යනවා. පටවිය වැඩි වෙන්න පහළට යනවා. වායෝ වැඩි වෙන්න ඉහළට යනවා පිම්බෙන ස්වභාවය. අන්න ඒවයි අනුභවයන් ඒවා. හරිද? ඒ ඇරෙන්න මිනිවත්තේ දැන් මෙතන තියෙනවා මේ පිරිත් නූලේ මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. හරිද? ඒ ටිකනේ තියෙන්නේ. වර්ණ ගන්ධ රස ඕජා ටිකක් තියෙනවා. ඔය අටනේ තියෙන්නේ මෙතන. ඔයාට ඒ ආනුභාවයන් ටික ඇරෙන්න වෙන කිසිවක් ඒක තියනවද? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙමනම් මේකට කන් තියෙන්න ඕනේ මේකට. දැන් පිරිත් කියන්නේ ඇයි පිරිත් කියවන්නේ? දැන් පිරිත් පොතේ තියෙනවා. අපි ඒක කියවනවා. ඇයි කියවන්නේ? කිව්වට පස්සේ කනට ඇහෙන්න ඕන. කනට ඇහිලා අපේ චිත්තසංතානයේ කුසල් සිතක් ඇති වෙන්න ඕන. අන්නේ කුසල් සිතේ ආනුභාවයෙන් අපිට විපාකයක් වෙනවා. ඒක හරි. හරි මේකට ඒක එන්න නම් මේකට කනක් තියෙන්න ඕන නේද? මේකට කනක් තියෙනවද? මේකට ඇහෙනවද? ඇහෙන්නේ නැත්තම් මේකට එන්නේ කොහොමද ඒක? මේකට කනක් තියෙනවද? මේකට ඇහෙනවද? මේකට එන්නේ කොහොමද ඒක? එන්නේ නැහැ නේද? ඒක තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද ඒක? හරි දැන් අපි චිත්ත චෛතසික රූප නිබ්බාන මේවා දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් දැන් මේ වෙනකොටත් ඕක තාමත් ඕවයි ආනුභාවයක් තියෙනවයි කියලා හිතන් ඉන්නව නම් ඉතින් එහෙනම් තාමත් අපි අවිද්‍යාවේ ඉන්නේ. අපි කියන්නේ අපි සාමාන්‍ය සියල්ල මේ විද්‍යාවට අපහැමිනේ නෑ. යම් තැනකට අපි එන්න ඕන දැන් මේ වෙනකොට. ඒ කියන්නේ ඒක තමයි අපි මේ නිකන් සිද්ධාස විෂය කරුණු විතරක් ඉගෙනගෙන මදි. ඒක භාවිතාවට ආවනම් මේක නැtei කියලා බය නැතුව මේකේ පුදුත් නැහැ. කිසි මේවයි කිසිම අනුභවයක් නැහැ. මේක ඒක භාවිතාවට ආවනම් මම මේ කියන්නේ නිකන් ඔය කටපාඩම් කරගෙන හිටියනම් ඒක එන්නේ නැහැ. ඒක භාවිතාවට ආවනම් බය නැතුව පිරිත් නූලේ අනුභවයක් නැතුව පිරිත් නූල බඳින්න නැතුව හරි ඔක කපල දාලා විසි කරන්න බය නැතුව බය නැති කමක් එන්න ඕන. ඒකට නිර්භීත කමක් එන්න ඕන.
බය නැතුව පිරිත් නූලේ පිරිත් පැන්වල කිසි ආනුභාවයක් නැහැ කියලා බය නැතුව පිළිගන්න පුළුවන් වෙන්න ඕන. පිරිතේ ආනුභාවයක් නැහැ කියලා අනුභවයක් නැහැ කියලා කියන්නේ පිරිත සජ්ජායනා කරාම අපිට ඇහිලා ඒ ටික එහෙම එකක් තියෙනවා. හරිද? සමහරට පිරිත ඇහෙනකොට කාට හරි තරහ ගියා නම් ඒකේ අනුභවයේ නරක පැත්තට යන්නේ. අකුසල් පැත්තට යන්නේ. අයි මේ කටක් ඇහිලින්න නැහැ කියලා තරහ ගියා නම් ඒකට මොකද වෙන්නේ? අපේ හිතේ ද්වේෂය ඇති වෙනවා. එතකොට අකුසලයක් වෙන්නේ අපේ. හරිද? දැන් අන්න එහෙම ඒක භාවිතාවට ආවනම් අවබෝධයට ආවනම් භාවිතාව කියන්නේ මොකද්ද? අවබෝධයට ආවනම් ඒක එහෙම වෙන්න ඕන. නිකන් ඔය කරුණු ටික විතරක් කටපාඩම් කරගෙන හිටියනම් ඒ භාවිතාවට ඇවිල්ලා නැහැ ඒක. අන්න එතෙන්ට භාවිතාවට එන්න ඕන. හරි. මේ ඒක අර අමතර කාරණාවක් කිව්වේ. දැන් මෙතන මේ ඊළඟට තව මේක ගීතයක්ද කවියක් වෙන්නේ නැති මේකනේ. නිවීමක් ඇත නිවුණු පුද්ගලයෙක් නැත මාර්ගයක් ඇත එහි ගමන් කරන්නෙක් නැත දුකක් තිබේ විඳවන කෙනෙක් නැත කරන්නෙක් නැත ක්‍රියාවක් විද්‍යමානයි. ඔය එක හරි. මේක තියෙන ටික හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ දැන් මෙහෙම අපිට නිකන් හිතුවහම දැන් මේ අපි මේ වගේ හිතලා එහෙම කිව්වහම මේක සිද්ධාන්ත වශයෙන් මේක හරි. හැබැයි අපිට එන අරමුණු හයත් එක්ක හයේදී අපි අර මං කිව්වා වගේ අර මුලා වෙන්න කලින් ගැටෙන්න කලින් ඇලෙන්න කලින් මේ ස්වභාවය වැටහෙන්න ඕන අපිට. ඒ තැනට ගේන්න ඕන. දැන් මේක කියෝ හිටියයි කියලා හරියන්නේ නෑ. එතෙන්ට ගෙනියන්න නම් මේක මෙහෙමයි දැන් මේක මෙහෙමයි මෙහෙම කියලා කියෝ කියන. එතකොට ඇත්තට වෙනවද මේ වැඩේ? නෑ ඒක වෙන්නේ නෑ. ඒක වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? අපි භාවිතාවේ මේ නාම රූප ටික ඉගෙන ගන්න ඕනේ. ඒකල නැවත නැවත පුරුදු කරලා විදර්ශනා කරලා නැත්නම් පරිකර්ම කරලා අර එනකොටම අවබෝධයට ගේන්න ඕන. තේරුණාද? අපිට දැන් තාම ඒක මදි. හැබැයි මේ වගේ මහා දෘෂ්ටිවල අපි පැටලලා ඉන්නෝනේ. දැන් මුලිට ලොකු තැන් වලින් අපි මිදෙන්න එක තමයි දැන් පළවෙනි මේ මට්ටමේදී අපේ වෙන්නේ. අර සක්කාය දිට්ඨි මට්ටමේදීම අපිට තාම එතෙන්ට එන්න බැරි වුණා. එතෙන්ට එන්න බෑ. හැබැයි මේ ලොකු මේවා මහා මිත්‍යාවක් මේවා. මේවයින් මිදෙන්න පුළුවන් නේද අපිට මේ මට්ටමේදී? මේ වගේ මහා මිත්‍යා ගොඩක් මේක. හරිද? මේ මිත්‍යා වලින් මේ ඒකෙන් මිදෙන්න පුළුවන් අපිට. ඉතින් දැන් මේ මොහොතේදී අපිට අර එනකොටම තාම ඒක කරන්න බෑ. අපි තාම නෑ එතෙන්ට දියුණු නෑ තාම අපි. එතෙන්ට යන්න ඕන. හැබැයි මේ වගේ වයින් අපිට පුළුවන් දැන් මිදෙන්න පුළුවන්. බය නැතුව මේක වැරදි කියලා කියන්න බය නැති වෙන්න ඕන ඉතින් දැන්. බය නැතුව ඒක පිළිගන්න පුළුවන් වෙන්න ඕන. ඒක බය නම් තාමත් හිතට බය නම් එහෙම නෑ. ඒක නෑ මොකක් හරි එකක් තියෙනවද දන්නේ නෑ මේකේ දැන් පිළිත්තේ මොකක් හරි ඇති. මට මතකයි පොඩි කාලේ මේ ඒ අර පිතා අම්මලා මම කිය අපේ අම්මලාට අගෞරව කරන්න නෙවෙයි. මට මතකයි මේ පොඩි කාලේ තාම පුංචි කාලේ මේ අර ඔය පුද්ගලයෙක් කියලා ලොකු සල්ලි ගාණක් දීලා ඉවර වෙලා මේ හෙන රාජ තෛලයේද කොහෙද කියලා මගේ මේ මොනවද මේ අපි දන්නේ නැහැ සුරයක් දැන් අම්මලාට ඔක ඒ කාලේ තේරෙන්නේ නැහැ ඉතින් ඒක මම කිව්වේ ඒ තමයි ස්වභාවය නේ ඒක කියන්නේ අපිට තියෙන ආදරයටනේ කරන්නේ ඔව් වෙඩි වයින් කියලා මට මතකයි ඒ පුද්ගලයෙක් කවුරු හරි ඉතින් ඒ පුද්ගලයාත් මම හිතන්නේ දන්නේ නැහැ ඒ පුද්ගලයා මම දන්න විදිහට පස්සේ මහානත් වුණා මේ එහෙම පුද්ගලයෙක් එයාට කාගෙන් හරි ගෙනල්ලා දුන්නේ. ඉතින් ඒක කරන කට්ටියත් ඔය මොකක් හරි දන්නේ නැතුව කරන්නේ. දැන් එහෙම වෙඩි වදින්න නැතුව එහෙම මේ තෙල් දිනනවද? එහෙම එකක් නැහැ. වෙඩි නොවදින්න පුළුවන් එයාගේ කුසලයේ මත. ඒ පුද්ගලයාගේ. එහෙම තියෙනවා තෙල්ලානුභාවයෙන් නෙමෙයි. හරිද? තෙල්ලානුභාවයෙන් නෙමෙයි එයාගේ කුසලයේ අකුසලයේ අනුභවයේ මත එයා එකෙන් කොහෙන් හරි මිදෙන්න පුළුවන්. එහෙම එකක් වෙන්න පුළුවන්. කුසලයේ අකුසලයේ නේ කුසලයේ අනුභවය මත. එහෙම එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තෙල් අනුභවයෙන් වෙන එකක් නෙවෙයි. හරිද? ඉතින් ඒ වගේ ඉතින් ඒ අන්නේ මිත්‍යා වලින් අපි මේ මට්ටමේදී අපිට මූල අර අතෙන්ටම තාම මිදෙන්න බැරි බව ඇත්ත. හැබැයි මේ මහා විශාල මිත්‍යාවක අපි මෙල්ලලා ඉන්නේ. අන්නේ ලොකු ඒවයින් අපිට මිදින්න දැන් මේ වෙනකොට අපිට පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක තමයි මම මේ වගේ තැන් අර මටත් අහුණාම මේ පෙන්නානේ නැතු මේ කාටවත් උපහාස අපහාස එහෙම කරන එකකින් නෙවෙයි. අපි මොකක් හරි මේකෙන් ප්‍රායෝගිකව එන්න ඕනනේ තැනකට නැත්නම් අපි මේ වෙයිම වෙලි ඉඳලා මේකම කියලා විතරක් මදි නේ මේක. දැන් තියෙන අවබෝධයෙන් අපි ආලෝකයට එන්න ඕන.
අර කටපාඩමේ නිකන් මේ පාඩම් කර ඉඳලා හරියන්නේ නැහැ. අපි දැන් මුලා වෙලා ඉන්නවා නම් ඒකෙන් පොඩ්ඩක් එළියට එන්න පොඩ්ඩ එළියට එන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. වෙන කිසිම මේකේ වෙන අදහසක් නැහැ මේක ඇතුලේ. හරි අපි පාඩමට යමු. අද අපිට තියෙන්නේ ගිනි. රාගාග්නි, දෝසාග්නි, මෝහාග්නි. සාමාන්‍යයෙන් සියලුම ක්ලේශයන්හි දවන ස්වභාවය ඇත්තේය. සාමාන්‍යයෙන් සියලුම ක්ලේශයන්හි දවන ස්වභාවය ඇත්තේය. රාගය, ද්වේෂය, මෝහය යන මේ කෙලෙස් තුනෙහි වඩාත් දවන ස්වභාවය ඇත්තේය. අපි දන්නෝනේ කෙලෙස් වල තියෙන්නේ දවන තවන ස්වභාවය නේ. දවන තවන ස්වභාවය තියෙනවා. කෙලෙස් ඔක්කොම තියෙනවා 10යිනේ. කෙලෙස් 10යි. දවන තවන ස්වභාවය තියෙන ඒවා තියෙන්නේ 10යි චෛතසික විදියට. ඒ මොනවද? ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි. 5යි. ඊට පස්සේ විචිකිච්ඡා, තීනය, උද්ධච්ච, අහිරික, අනුත්ථප්ප. විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික, අනුත්ථප්ප 10යි. කෙලස් 10ක් තියෙනවා. කෙලස් චෛතසික ඔක්කොම තියෙනවා 14ක් තියෙනවා. 14ක් තියෙනවා. කෙලස් චෛතසික ඔක්කොම 14ක් තියෙනවා. නැත්නම් කෙලස් සිත්වල නැත්නම් අකුසල් සිත්වල යෙදෙන චෛතසික වශයෙන් තියෙනවා 14ක්. ඒ 14න් 10ක තමයි තියෙන්නේ දවන තවන ස්වභාවය. ඒක නිසා අපි කෙලස් 10 කියලා ඒ 10ට කියනවා. ඒ 10 තමයි ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි. ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීනය, උද්ධච්චය, අහිරික, අනුත්ථප්ප කියන ඒවා. හරිද? හරිනේ. එතකොට දැන් ඒකේ ගත්තාම අර ලෝභයත් එක්ක යෙදෙනවා මෝහය. ලෝභයත් එක්ක මෝහයත් යෙදෙනවා, මානයත් යෙදෙනවා, දිට්ඨියත් යෙදෙනවා. ලෝභයත් එක්ක මෝහය කොහොමත් එකට යෙදිලා මානයත් එක්ක වෙනම යෙදෙනවා, දිට්ඨියත් එක්ක වෙනම යෙදෙනවා. මාන, දිට්ඨි එහෙම යෙදෙනවා. ඊට පස්සේ ඉතුරු පහ තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා එක සිතක තමයි යෙදෙන්නේ. ඒක මෝහයත් එක්ක යෙදෙන්නේ. හරිද? ඊළඟට තීනය. තීනය දෙන්නේ තීනය මිද්දේ යෙදෙන්නේ සසංකාරික සිත්වල විතරයි. තීනය මිද්දේ දෙන්නේ සසංකාරික සිත්වල විතර. ඒකේ තීනය තමයි ගන්න යොදන. උද්ධච්චය හැම සිතේම යෙදෙනවා. අකුසල් 12ෙම යෙදෙන උද්ධච්චය. හරි. ඊළඟට අහිරික, අනුත්ථප්පත් ඔක්කොගේම යෙදෙනවා. දැන් ඔතන තියෙනෝනේ චෛතසික 4ක් තියෙනවා. අකුසල සාධාරණ චෛතසික 4ක්. ඒ තමයි මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච. එතකොට ඔය හතර හැම අකුසල් සිතේම යෙදෙනවා. ඒක නිසා අපි ඒකට කියනවා අකුසල සාධාරණ කියලා. ඒකෙන් කෙලින්ම මේ මෝහය, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච ඔය හතරම එනව නේද? ඔය හතරම මොනවද එන්නේ? කෙලස් වලට එනවා. කෙලස් ධර්ම 10 ඇතුලේ ඔය හතරම තියෙනව නේද? ඔය හතරම තියෙනවා. හරිද? ඊළඟට ලෝභ ත්‍රිකයම තියෙනවා එතන. එතකොට අකුසල සාධාරණ හතරම තියෙනවා කෙලස් 10 ඇතුලේ. ලෝභ ත්‍රිකයම තියෙනවා. ඒ මොනවද? ලෝභ, දිට්ඨි, මාන. අකුසල 10 මේ මතක තියාගන්න මේ එහෙම කිව්වොත් මතක තියාගන්න ලේසි වෙයි. එතකොට අපි කිව්වා අකුසල චෛතසික 14ක් තියෙනවා. ඒ 14න් අකුසල සාධාරණ 4ක් තියෙනවා. ඒ සාධාරණ 4ම එනවා මොකටද? කෙලස් වලට. කෙලස් 10 ඇතුළට එනවා. ඒ තමයි මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච කියන හතරම එනවා. හරිද? මතක තියාගන්න ඕනේ මේවා. මතක තියාගන්න ලේසිනේ. එහෙම මතක තියාගත්තම ලේසි. ඊළඟට ලෝභ ත්‍රිකයම එනවා ඔක ඇතුළට. ඒ තමයි ලෝභ, දිට්ඨි, මාන. දැන් 7යි. 7ක් තියෙනවා ඇතුලේ. හරිද? ඊළඟට දෝෂ චතුස්කය එන්නේ ඊළඟට. දෝෂ චතුස්කය මොනවද? දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්චය. ඒකෙන් එකයි එන්නේ. දෝෂ විතරයි එන්නේ. දෝෂ චතුස්කයෙන් එකයි එන්නේ ඇතුළට. දෝෂ විතරයි එන්නේ. හරිද? හරි එකයි එන්නේ. එතකොට දැන් ඔන්න 8යි. 7යි 8යි. 8යි තව දෙකයි තියෙන්නේ. ඒ තමයි විසුම් ත්‍රිකයේ තියෙනවා තීනය, මිද්දය, විචිකිච්ඡා. තීන, මිද්ද, විචිකිච්ඡා. ඒකෙන් දෙකක් එනවා. තීනය, විචිකිච්ඡා. එකක් යනවා. හරිද? මිද්දේ නැහැ. අන්න එහෙම මතක තියාගන්න ලේසි.
හරිද? ඕකේ අර බලවත් එකේ ඉඳලා තමයි ඔය කියලා තියෙන්නේ. බලවත් එකේ දවන තවන ස්වභාවය වැඩි තැනේ ඉඳලා තමයි ඔය ඕක පෙන්නලා තියෙන්නේ. ඒකේ පෙළට කියන්නේ කොහොමද? ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි. ඊළඟට විචිකිච්ඡා. ඒක විචිකිච්ඡා උඩට අරන් තියෙනවා. විචිකිච්ඡා, තීනය, උද්ධච්චය, අහිරික අනොත්තප්ප. එහෙම තමයි කියන්නේ. හරිනේ. දැන් ටික මතක තියාගන්න ඕන. හරි. සාමාන්‍යයෙන් සියලුම ක්ලේශයන්ගේ දවන ස්වභාවය ඇත්තේ. රාගය, ද්වේෂය, මෝහය යන මේ කෙලෙස් තුනෙහි වඩාත් දවන ස්වභාවය ඇත්තේ. එබැවින් රාගයේ රාගාග්නි නම් වේ. ද්වේෂය දෝසාග්නි නම් වේ. මෝහය මෝහාග්නි නම් වේ. රාගාදී යම් సంతානයක ඇති වූයේ නම් ඒ సంతානය දවයි. රාගාදීන්ගේද නොඑක් ප්‍රමාණ ඇත්තේය. දුබල වූ මද වූ රාගාදීෙහි දැවීම ඇතද එය අප්‍රකටය. දුබල වූ මද වූ රාගාදීෙහි දැවීම ඇතද එය අප්‍රකටය. ඒ කියන්නේ මොකද? ඒ රාගය කියන්නේ මෙතන කියන්නේ මෙහෙම එබැවින් රාගය රාගාග්නි නම් වේ, ද්වේෂය දෝසාග්නි නම් වේ, මෝහය මෝහාග්නි නම් වේ. රාගාදී යම් సంతානයක ඇති වූයේ නම් ඒ సంతානය දවයි. රාගාදීන්ගේද නොඑක් ප්‍රමාණ ඇත්තේ. ඉතින් රාගයත් ඇති වෙන්න පුළුවන් එක එක තීව්‍රතාවල. වැඩියෙන් ඇති වෙන්න පුළුවන්, අඩුවෙන් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ දුබල වූ මද වූ රාගාදීෙහි දැවීම ඇතද එය අප්‍රකටය. දැන් සාමාන්‍ය රාගයක් ඇති වෙනවා. ඒක පොඩි එකක්. ඒකට ඒකෙන් එකපාරට එහෙම දැවීමක් දැනෙන ස්වභාවය අඩුයි කියලා මේ කියන්නේ. ඒක හරිනේ? ඒක තේරෙනවා. බලවත් වූ රාගය සමහර විට පුද්ගලයා දවා මරයි. ඔය heart attack වගේ නෝනේ සමහර දේවල් නේද? එහෙම එන්න පුළුවන්. ඒ වගේ ප්‍රීතියක් වැඩි ඇති වුණත් ඒ වගේ එකක් එන්න පුළුවන්. ඔව්. ඒ බව කතා වලින් දත යුතුය. එක් තරුණ භික්ෂුණියක් සිතුල්පව් විහාරයේ පොහොය ගෙට ගොස් එහි වූ දොරටු පල් රුවක් දෙස බලා හුන්නාය. ඇයට ඒ රූපය දැකීමෙන් බලවත් රාගය උපන්නේ. ඒ මෙහෙණිය ඇය තුල ඇවිලුණු රාග ගින්නෙන් දැවි එතන සිටගෙනම කලුරිය කරාය. ඒ වගේ එන්න පුළුවන්. විභංගට්ට කතාවල තියෙනවා. හරි. එක් දවසක් සද්ධාතිස්ස රජතුමා අන්තක්පුර ස්ත්‍රීන් පිරිවරා විහාරයට ආවේය. එක් තරුණ භික්ෂුවක් ලෝහ ප්‍රසාද කියන්නේ මොකද්ද? ලෝවා මහා පාය නේ. ලෝවා මහා පාය ඔය දැන් තියෙන කණු ටික පස්සේ ඉඳපු ටික ඔය දේවතාවද්ද ඔක හදලා තියෙන්නේ තිබුණ ස්ථානයේ තමයි තියෙන්නේ. නමුත් ඔయిత කලින් හදපු එක මේ ඒකේ පසුව ඔය ඉතුරු වෙච්ච ටිකක් තමයි දැන් තියෙන්නේ. ලෝහ මහා ප්‍රාසාද නැත්නම් ලෝහ ප්‍රසාද ద్వාරයේ සිට එක් ස්ත්‍රියක් දෙස බැලීය. ඒ ස්ත්‍රියද ගමන නවතා භික්ෂුව දෙස බැලීය. දෙදෙනා තුලම ඔවුනොවුන් කෙරෙහි බලවත් රාගය උපන්නේ. ඒ රාග ගින්නෙන් දැවි දෙදෙනාම එතනම මල කියනවා. මනෝරත පූර්ණී. කැලණි විහාරයේ එක් තරුණ භික්ෂුවක් උගෙනීම පිණිස කාල දීග වාපි ගා මද්වා මොකද? කාල දීග වාපි ගාමද්වාර. කාල දීගවාපි ගාමද්වාර විහාරට ගොස්. ඒ කියන්නේ දීගවාපිය මේ කියන වැත්තේනේ. දීගවාපිය තියෙනුනේ දීගවාපිය දන්නෝනේ ඒක. විහාරට ගොස් උගණීම නිම කොට පෙරලා යන්නේ. විහාරයේ සාමණේරයන් විසින් ඇසුව හොත් ගමේ ආකාරය කිය යුතු වන්නේ යයි ඒ ගමේ පිඬු පිනිස හැසිරුණේ. එහි එක් ස්ත්‍රිය කෙරෙහි ඇල්ම ඇති කරගෙන විහාරයට ගියේය. ඒ ස්ත්‍රිය මැරි ඇය හැඳ සිටි වස්ත්‍රය භික්ෂූන්ට ලැබිනි. ඇය කෙරෙහි පෙම්බැද සිටි තරුණ මහණ ඒ වස්ත්‍රය දැක හැඳින භික්ෂූන්ගෙන් තොරතුරු අසා ඇය මල බව දැන ඇය ගැන ඇති වූ රාගාග්නියෙන් දැවි කලුරිය කරේ. ඔව් ඉතින් මෙහෙමයි දැන් ඔය අවුරුදු 80 භික්ෂූන්ටත් ඔය වගේ ඇති වෙනවා නම් ඉතින් අවුරුදු තරුණ භික්ෂුවකට ඇති වෙනවා කියන එක අපිට පුදුම වෙන කාරණයක් නෙමෙයි නේ. ඔව්. එනේ මනෝරත පූර්ණී. ද්වේෂය තදින් ඇති වූ කල්ලි ඇඟ රත් වී දහඩිය ගලනු පෙනේ. වේවුලනු පෙනේ. ශරීර වර්ණය වෙනස් වී තිබෙනු පෙනේ. ඒ විකාරයෙන් වන්නේ ද්වේෂාග්නියෙන් දැවීමෙනි.
මිනිස් ලොව ද්වේෂාග්නියෙන් දැවී මැරණුවන් ගැන අසන්නට නැත. මිනිස් ලොව ද්වේෂාග්නියෙන් දැවී මැරණුවන් ගැන අසන්නට නැත. බියෙන් ශෝකයෙන් මැරණුවන් ගැන අසන්නට ලැබේ. බිය කියුනේද ඒ ආකාරයෙන් ඇතිවන ද්වේෂයටමය. ද්වේෂය කියව ඇතර පොඩි යවුලක් තියෙනවා. එකමයි දෙකම එකයි. ඔව්. ශෝකය ඇතිවන්නේද තැවෙන ආකාරයෙන් ඇතිවන ද්වේෂය සමගයි. ශෝකය ඇතිවන්නේද තැවෙන ආකාරයෙන් ඇතිවන ද්වේෂය සමගය. එබැවින් බියෙන් ශෝකයෙන් මැරෙන අය ද්වේෂාග්නියෙන් දැවී මැරෙන අය ලෙස සැලකිය හැකිය. මනෝපදී ඒක කියන්නේ ද්වේෂයෙන් මැරෙනවා. ඉතින් දැන් තරහ ගියාම එන්න පුළුවන් හටයක් වගේ ඇවිල්ලා මැරෙනවා. එතකොට ඒ අර එහෙම එන්නේ නැහැ කියලා කියන කතාව ඒක වැරදි. මනෝපදූසික නම් දේව කොට්ටාසයක් ගැන බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වේ. ඔවුන් සමහර විට එකිනෙකාට ද්වේෂ කර ද්වේෂාග්නියෙන් දැවී මැරෙන බව කියා තිබේ. මෝහය සත්‍යයන් දවන්නේ රාග ද්වේෂ දෙක හා එක්වීමෙනි. මෝහයෙන් තොර වූ රාග ද්වේෂෝ නූපදිති. මේ ගිනි තුන පිළිබඳව ඉතිඋත්තකයේ එන දේශනාවක් මෙසේය. දැන් මෝහය වෙනමෙනවා. ඒ මෝහය වෙනම ඇවිල්ලා ඇති වෙන එන්නේ මෝහ සිද්දක. ඒ තමයි විචිකිච්ඡාව සහ උද්ධච්චය. ඒවා නිසා එකෙන් මරණමයි කියලා එකක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. එතකොට මෝහය නැත්තම් ද්වේෂය ඇති වෙන්නේ නැහැ. මෝහය නැත්තම් ලෝභය ඇති වෙන්නේත් නැහැ. එතකොට ලෝභ සිත්වලත් මෝහය තියෙනවා, ද්වේෂ සිත්වලත් මෝහය තියෙනවා. එතකොට දැන් මේ වගේ අර දැවීම තැවීම ප්‍රබලව ඇති වෙන්නේ මෝහසිතකත් ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් මෙතන විචිකිච්ඡාව තියෙනෝනේ. විචිකිච්ඡාවත් එක්ක මෝහය තියෙනෝනේ. ඒ කියන්නේ කෙලෙස් වල ඇතුලේ තියෙනෝනේ විචිකිච්ඡාව. තියෙනෝ නේද? ඔව්. එතකොට ඒකත් එක්ක මෝහය ඇති වෙලා ඒකෙත් දැවීම තැවීම තියෙනවා. හැබැයි ප්‍රබලව ඇති වෙන්නේ මෝහය ද්වේෂයත් එක්ක සහ මෝහය ලෝභයත් එක්ක ඇති වුණාම. ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ලෝභයත් එක්ක ඇති වෙන මේ දැවීම වැඩි. මේ ලෝභයත් එක්ක මෝහය එකතු වෙලා ඇති වෙන දැවීම වැඩි. ඒකනේ අපි කලින්ම මුණට ගන්න එක. ද්වේෂයත් එක්ක මෝහය ඇති වෙලා දැවීමට වඩා ලෝභයත් එක්ක ඇති වෙලා මෝහය ඇති වෙලා දැවීම වැඩි. ඊළඟට කියනවා රාගාග්නි දහති මච්චේ නරේ කාමාදි මුච්චිතේ දෝසාග්නි පන ව්‍යාපන්නේ නරේ පානාති පාතිනෝ මෝහාග්නි පන සම්මුල්හේ අරිය ධම්මේ අකෝවිදේ ඒතේ අග්නි අජානන්තා සක්කායා හිරතා පජා තේ වඩ්ඩයන්ති නිරයං තිරච්ඡානංච යෝනියෝ අසුරං පෙත්ති විසයං අමුත්තා මාර වන්දනා යේච රත්තින් දිවා යුත්තා සම්මා සම්බුද්ධ ශාසනේ තේ නිබ්බා පෙන්ති රාගග්ගින් නිච්ඡං අසුභ සංඤිනෝ දෝසග්නින් පන මෙත්තාය නිබ්බා පෙන්ති නරුත්තමා මෝහග්ගින් පන පඤ්ඤාය යායන් නිබ්බේද ගාමිනී තේ නිබ්බා පෙත්වා නිපකාර රත්තින් දිව මතන්දිතා අසේසං පරි නිබ්බන්ති අසේසං දුක්ඛ මච්චගුං අරියද්දසා වේද ගුණෝ සම්මඤ්ඤාය පණ්ඩිතා ජාතිකය මහිඤ්ඤාය නාගච්ඡanti පුනබ්බව කියලා තියෙන ඉතිඋත්තකේන දේශනාවක් ගැන කියනවා. තේරුම රාග නැමැති ගින්න කාමයන්හි මුලා වී සිටින්නා වූ ජනයන් දවයි. ද්වේෂ ගින්න වනාහි දූෂිත සිත් ඇති ප්‍රාණවද ගන්නා වද කරන්නා වූ මිනිසුන් දවයි. මෝහ නැමැති ගින්න ආර්ය ධර්මය නොදන්නා වූ මුලා වී සිටින මිනිසුන් දවයි. ඒ ගිනි නොදන්නා වූ සක්කාය නම් වූ උපාදාන ස්කන්ධ පංචකෙහි ඇලුනා වූ මාර බන්ධනයෙන් නොවිදුනා වූ ඒ සත්වයෝ නරකයේද තිරස්සීන යෝනියද
අසුර යෝනියද ප්‍රේත යෝනියද නැවත නැවත එහි ඉපදීම් වශයෙන් වැඩි කෙරේ. අපි මුලේකේ තේරුම කතා කරගෙන යම් ආයිත් කියමු අර පාලියත් පොඩ්ඩක් දැනගන්න ඕන නිසා අපි මේ පළවෙනි මේ පළවෙනි ගාථාවත් අරගෙන බලමු. රාගග්නි දහති මච්චේ නරේ කාමාදි මුච්චිතේ දෝසග්නි පන ව්‍යාපන්නේ නරේ පානාති පාතිනෝ මෝහග්නිපන සම්මුල්හේ අරිය ධම්මේ අකෝවිදේ. බලමු මේක. රාග නැමැති ගින්න කාමයන්හි මුලා වී සිටින්නා වූ ජනයන් දවයි. දේශ ගින්න වනාහි දූෂිත සිත් ඇති ප්‍රාණවද කරන්නා වූ මිනිසුන් දවයි. මෝහ නැමැති ගින්න ආර්ය ධර්මණය නොදන්නා වූ මුලා වී සිටින මිනිසුන් දවයි. එතකොට මිනිසුන් වර්ග තුනක් ගැන මෙතන කියනවා. කවුද? කාමයෙන්නි මුලා වෙච්ච අනේ ඕනම් ඉර ගහ ගන්නකෝ. දැන් රාග කියන තැන ඉර ගහගෙන යටින් ඊට පස්සේ කාමයන්නි මුලා වී සිටින්නා වූ ජනයන්. සිටින්නා වූ ජනයන් තමයි පළවෙනි කීවේ රාගයෙන් මුලා කරන්නේ. හරිනේ? ඊට පස්සේ ද්වේෂ ගින්නෙන් මොකද ද්වේෂයෙන් මුලා කරන්නේ මේ ගින්නෙන් දවන්නේ කවුද? දූෂිත සිත් ඇති ප්‍රාණවද කරන්නා වූ. දූෂිත සිත් ඇති ප්‍රාණවද කරන්නා. එතන මෝහ නැවති ගින්නෙන් මෝහෙන් මේ දවන්නේ කවුද? ආර්ය ධර්ම නොදන්නා වූ මුලා වී සිටින. ඉතින් බයයි නේ. විචිකිච්ඡාව ඇති වෙනවා, බය ඇති වෙනවා. මේ උද්දච්චය ඇති වෙනවා. හරිද? විචිකිච්ඡාව සැකයි. මේ එහෙම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ඒ කියනකොට මේක හරිද දන්නේ නැහැ. එහෙම කියලා ඒතොර දැවීම. සැකයක් එනවා නම් දැවීම. හරිද? මේ ධර්මයේ හරිද දන්නේ නැහැ. මේ කියන කතාව හරිද දන්නේ නැහැ. කියලා ඒතොට ඒක එතන එහෙම එනවා. ඊට පස්සේ උද්දච්චය අරක කරනවද? අරක හරිද මේක හරිද? අරක හරිද මේක හරිද කියලා හිතෙනවා. ඒතොර ආයි මේ එතන දැවීමක් එනවා. උද්දච්චය එනෝනේ දැවීමට. එනවා. ඒතොට ඒක නිසා තමයි ඒ වෙන්නේ. එතන පිරිස් තුනක් ඉන්නවා. කාමයන්හි මුලා වී සිටින ජනයන්, දූෂිත සිත් ඇති ප්‍රාණවද කරන්නා වූ ජනයන්, ඊට පස්සේ ආර්ය ධර්මය නොදන්නා ජනයන්. මුලා. එතකොට ඒ කට්ටිය තුන. ඒ පිරිස් තුන. ඊට පස්සේ දෙවෙනි ගාථාවට යනවා. ඒතේ අග්නි අජානත්තා සක්කායා හිරතා පජා තේ වඩ්ඩ යන්ති නිරයන් තිරච්ඡානංච යෝනියෝ අසුරං පෙත්ති විසයන් අමුත්තා මාර බන්ධනා. ඒක තේරුම ඒ ගිනි නොදන්නා ඌ සක්කාය නම් වූ උපාදාන ස්කන්ධ පංචකයේ ඇලුනා වූ මාර බන්ධනේ නොබිදිනා වූ ඒ සත්වයෝ නරකයද තිරස්චීන යෝනියද අසුර යෝනියද പ്രേත යෝනියද නැවත නැවත එහි ඉපදීම් වශයෙන් වැඩි කෙරේ. නැවත නැවත අපායේ උපදිනවා කියන එක කියන්නේ. හරිනේ? ඒක තේරෙනවා. අපි ඊළඟ ගාතාවට යනවා. යේච රත්තින් දිවා යුත්තා සම්මා සම්බුද්ධ ශාසනේ තේ නිබ්බාපෙන්ති රාගග්ගින් නිච්ඡං අසුභ සංයිනෝ. යම් කෙනෙක් සම්‍යක් සම්බුද්ධ ශාසනයේ රෑදාවල් දෙකෙහි භාවනාවේ යෙදුනා වූ වෙද්ද නිරතුරු අසුභ සංඥාව ඇත්තා වූ ඔව්හු රාගාග්නිය නිවන්නාහුය. රාගාග්නිය නිවෙනවා. රාගය අසුභය දැන් රාගය නිවන්න කරන්නේ මොකද්ද? අසුභය. අසුභ කීයක් තියෙනවද? අසුභ 10යි. අසුභ 10යි. අසුභ 10යි අපි අසුභය කියලා ගන්නවා ඊට අමතරව නෑ මේ ඔව් අසුභ දැන් අපි 40 ගත්තාම අසුභයෙන් දැන් ප්‍රථම ධානයට යන්න පුළුවන් අරමුණු නැත්තම් කර්මස්ථාන කීයක් තියෙනවද? 11ක් තියෙනවා. ආන්න 11ම එනවා. එතකොට අසුභ විදිහට ගන්න එක. අසුභ නිසා තමයි එතන ප්‍රථම ධානයට විතරක් යන්න පුළුවන්. අපි දා කතා කරා අනිත් එක මොකද්ද එතකොට? අසුභ 10යි අනිත් එක අසුභ 10 කියලා කියන්නේ මොකද්ද? අසුභ 10 කියලා කියන්නේ මේ මුත ශරීර අරමුණු ගන්න එක. අසුභ 10 කියලා කියන්නේ මුත ශරීර. හරිද? නෑ නව සීවිතේ කියන්නේ සතිපට්ඨානේ. එතන 9යි එන්නේ. නව සීවිතේ කියන්නේ සතිපට්ඨානේ. එතන සතිය ප ဋ ාණේ කරන එක එතන කරන්නේ. කායගත මේ සමතේ කරන්නේ සමාධිය. සමාධිය කියන්නේ ඒකාග්‍රතාවය. ඒතර ওই දෙකේ දෙකක්නේ. ඒතර මේ දෙකේ වෙනසත් අපි තේරුම් ගන්නවා. සතිපට්ඨානය සති නැත්නම් සමාධිය තියෙනවා.
සමාධිය උනාට එතන සතිපට්ඨානය කරන්නේ මොකද්ද? සතිය වඩන එක. සතිය. මෙතන කරන්නේ මොකද්ද? ඒකාග්‍රතාව සමාධිය. ඒ කියන්නේ සමතෙන් කරන්නේ ඒකාග්‍රතාවය දිනු කරලා ඒ දිනු ඒකාග්‍රතාවය අපි සමාධිය කියලා කියනවා. හරිද? එතකොට අපිට සතියත් වැඩෙනවා. ඒකාග්‍රතාවය දිනුකොට සතියත් වැඩෙනවා. හැබැයි මූලිකව ඒකාග්‍රතාවයි. එක අරමුණක් කරන් ඒ අරමුණේන එක තමයි කරන්නේ. හරිනේ? එතකොට අසුබ සංඥා ගත්තාම 11ක් තියෙනවා. ඒ තමයි අසුබ දසයයි නෑ අසුබ දසයයි කායගත සතියයි. නෑ අසුබ කියන්නේ ආනාපානසතිය. ආනාපාන සතිය යන්න පුළුවන් පස්වෙනි ධානයේ දක්වා. දැන් අසුබ සංඥාවෙන් අපිට අසුබය ගත්තාම යන්න පුළුවන් ප්‍රථම ධානයේට විතරයි. මොකද අපි කැමති අසුබය කියන එක අර විතර්කයේ නැති ධානයකට යන්න බෑ. හරිද? විතර්කයේ ආනුභාවයෙන් බලෙන් අරමුණේ තියාගන්න එකක් තමයි කරන්න පුළුවන්. දැන් ဒုတိ ය ධානයට ගිය ගමන් විතර්කේ නැහැනේ ඒකේ. හැමතිස්සෙම අරමුණෙන් ඉවත් වෙන්න බෑ. දැන් මෘත ශරීරයක් අරමුණක් විදිහට ගත්තාම අපි කැමති නෑනේ ඒකට. කැමතිද ඒකට? ඒකට කැමති නෑ අපි. ඒක තමයි අසුබ කියලා කියන්නේ. අසුබ කියලා කිව්වේ ඒක තමයි. ඊට පස්සේ කුණප කොටස් 32 මෙනෙහි කරන්න අපි කැමතිද? නෑනේ. අපි ඒක පිළිකුල් ස්වභාවයෙන් බලන්න කැමති නෑ. හරිද? හැබැයි ප්‍රථම ධානයට අපිට යන්න පුළුවන් විතර්කයේ අනුභවයෙන්. විතර්කේ නැති තැනක අපිට යන්න බෑ. එතනින් එහාට ඒක නිසා අර අසුබ දසයෙන් සහ කායගත සතිය කියන්නේ ශරීරයේ කුණට කොටස් 32කට බෙදනවා. 32කට බෙදස් කියන්නේ පඨවි 20යි ආපෝ 12යි 32කට. ඒක අපිට ඇහැට පේන්නේ නැති නිසා අපිට ඊතර තව තියෙන ඊට අමතරව මොනවද? තේජෝ ධාතු තේජෝ කොටස් ඔක්කොම කුණු කොටස් ශරීරය කීයකට බෙදනවද? 42යි. හරිද? 42යි. ඒ 42 එතකොට 32ක් එතන මේ පඨවි කොටස් කීයද? පඨවි එතන පඨවි කොටස් කියන්නේ පඨවිය අධික වූ කුණුම කොටස් 20යි. අපි කතා කරා මේවා. ඊට පස්සේ ආපෝ අධික වූ කුණුම කොටස් 12යි. ආපෝ අධික වූ කුණුම කොටස් 12යි. දීර්ඝ වශයෙන් තියෙන කොටස් මුත්‍ර කෙල සොටු සෙම මේ විදිහට 30 එතන තියෙන්නේ 12යි. ඒතර ඔක්කොම 32යි. ඒක තමයි ඇහැට පේන්නේ අපිට. අරමුණක් ගන්න විතර ඇහැට පේන්නේ. ඉතුරු ඒවා ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැහැ. ඒක නිසා අපි කායගත සතියට ඒක එන්නේ නැහැ. හැබැයි තව කුණර කොටස් තියෙනවා 10ක්. ඒ 10 තමයි තේජෝ 4යි වායෝ 6යි. හරිනේ. 32 42ක් තියෙනවා. ඒකෙන් කායගත සතියට එන්නේ 32යි. 32යි. ඕක සතියට එනකොට ඕක සතියට ගන්නකොට මොකද වෙන්නේ? පටික්කුල මානසිකාරයට එනවා. හරිද? පටික්කුල මානසිකාරයට හැරෙනවා ඕක. හරි නේද? එතකොට එතන සතිපට්ඨානයි. පටික්කුල මානසිකාරය කියලා එන්නේ සතිපට්ඨානයි. පැටළුණාද ඒක? අපි මේක කතා කරලා තියෙනවා. දැන් මේ ටික ඉතින් මේවා ඇත්තටම ඉතින් සතිපට්ඨානය ටිකයි සමත භාවනාවේ කර්මස්ථාන 40යි විදර්ශනා භාවනාවේ පියවර 7යි කියන ඒවා ඉතින් බුදු දහමේ තියෙන මූලික સિદ્ધාන්ත. ඉතින් මේ ටික දන්නේ නැහැ කියලා කියන්නේ හරියට මේ ගණිතයේ එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම දන්නේ නැහැ වගේ හරියට. ගණිතයක් කොහෙද ඒව නැතුව? තේරුණාද? ඈ? හොනේ මෙහිමනේ මේකේ අරමුණ වෙනස්. දැන් කියන්නේ දැන් මේ මෙතන වෙනස තියෙන්නේ මූලිකව සතිපට්ඨානයේ සතියනේ සිහිය. දැන් අපිට චෛතසික දෙක තියෙනෝනේ. දැන් අපිට තියෙනවා චෛතසික සතිය කියලා චෛතසිකයක් තියෙනවා. ඒකාග්‍රතාව කියලා චෛතසිකයක් තියෙනවා. ප්‍රඥාව කියලා චෛතසිකයක් තියෙනවා. ඔය තුනේ වෙනස නෙවෙයි භාවනා කර්මස්ථාන වර්ග තුනක් තියෙනෝනේ අපිට. වර්ග තුනක් තියෙනවා. එකක් තමයි සමත කර්මස්ථාන 40. ඒකේ අරමුණ තමයි ඒක කරලා මොකද්ද කරන්නේ?
ඒක කරාම මොකද වෙන්නේ? ඒකාග්‍රතාව දියුණු වෙනවා. ඒකට සමගාමීව සතියක් දියුණු වෙනවා තමයි. සතියක් දියුණු වෙනවා, ප්‍රඥාවක් දියුණු වෙනවා. අඩු ප්‍රමාණයකින් දියුණු වෙනවා. ඒ වුණාට අපේ අර ඒ ටික හදලා තියෙන්නේ මොකටද? ඒ ටික හදලා තියෙන්නේ ඒකාග්‍රතාව දියුණු කරන්න. ඒ කර්මස්ථාන 40 තියෙන්නේ. හරිද? ඊට සතිපට්ඨාන අර සතිපට්ඨානයේදී තියෙනවා 21ක් තියෙනවා භාවනා ක්‍රම. ඒ 21 හදලා තියෙන්නේ සතිය දියුණු කරන්න. සතිය වඩන්න. ඒකට සමගාමීව ඒක වැඩෙනකොට ඒකත් එක්ක ඒකාග්‍රතාවක් දියුණු වෙනවා, ප්‍රඥාවක් දියුණු වෙනවා. හැබැයි මූලිකව දියුණු වෙන්නේ මොකද්ද? සතිය, සිහිය. ඒකනේ සතිපට්ඨාන කිව්වේ. හරි නේද? ඊට පස්සේ විදර්ශනාවදී කරන්නේ විදර්ශනාවේදී ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව තමයි වැඩි ශීඝ්‍රතාවයෙන් දිනුනේ. ඊට සමගාමීව සතියක් දියුණු වෙනවා, ඒකාග්‍රතාවක් දියුණු වෙනවා. හරි නේද? එතකොට ඔය ඒක තියෙනවා. ඊට පස්සේ දැන් එතන විදර්ශනාව කිව්ව තැන අර තුනම සංග්‍රහ වෙනවා ඒක ඇතුලේ. හරිද? විදර්ශනාව කියන තැන එතන සතිපට්ඨානෙත් තියෙනවා. ඒ මේ සමතයක් තියෙනවා ඒක ඇතුලේ. හරිද? ඇයි ඉතින් ඒකේ අපි කියනෝනේ චිත්ත විසුද්ධිය කියලා. චිත්ත විසුද්ධිය තැනදී අර දෙකම ඇතුලේ තියෙනවා. ඒක තේරෙනවද? වෙනම දැන් අපිට කවුරු හරි ඔන්න ලෞකික ධානය උපදින්නම් කාට හරි ඕන. ඒකට මොකද්ද ගන්න ඕන? ගන්න ඕන සමත කර්මස්ථාන. එයා ලෞකික ධානය උපදව ගත්තා. ඒ දේවදත්ත ස්වාමීන් වහන්සේ වගේ. හරිද? ඒක අරගත්තා. ඒක පුළුවන්. එතකොට දැන් කෙනෙකුට විදර්ශනා කරන්න ඕන නම් අර තුනම ඕක ඇතුළට එනවා. අර මේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන තැනදී චිත්ත විසුද්ධිය කියන තැනට අර අතන තියෙන සමත ටිකත් 40ක් එනවා මෙතනට. මේ සතිපට්ඨාන 21ක් එනවා. සමත 40ක් එනවා, සතිපට්ඨාන එකත් ඒක සංග්‍රහ වෙනවා චිත්ත විසුද්ධිය කොටසේදී. එතකොට විදර්ශනාවේදී ඔක්කොම භාවනා ටික ඒක ඇතුලේ තියෙනවා. තේරෙනවද? හරි නේද? දැන් මේවා ඉතින් හරියට निराවුල්ව දැනගන්න ඕන ඇත්තටම. ඒවා निराවුල්ව දැනගන්න ඕන. දැන් මේ අතරම ඒවා අපිට මේ පරමාර්ථ ධර්ම ටිකේ අවබෝධයත් එක්ක තමයි මේවා වැටහෙන්නේ. ඒකට ඒවා හොඳ අවබෝධයක් තියෙනකොට මේවා ගැළපිලා එනවා. එහෙමයි වෙන්නේ. හරි. දැන් ඊට පස්සේ අපි තුන්වෙනි එක කිව්වේනේ යම් කෙනෙක් සම්්‍යක් සම්බුද්ධ ශාසනයේ රැඳාවල් දෙකෙහි භාවනාවේ යෙදුනාහු වෙද්ද නිරතුරු අසුභ සංඥාව ඇත්තා වූ ඔහු රාගාග්නි නිවන්නාව. ඒතර අසුභ සංඥාව කිව්වහම එතන තියෙනවා අසුභ සංඥාව කියලා ගත්තාම එතන 11ක් ගන්න වෙනෝනේ අපිට. අසුභ සංඥාව කිව්වහම අතන දස අසුභයයි කායගත සතියයි. කායගත සතියත් අසුභ සංඥාවට එන්නේ. දැන් ආනාපාන සතිය එන්නේ නැහැ. ආනාපාන සතිය එන්නේ නැහැ. ඒකේ ආනාපාන සතියේදී මේ අපිට යන්න පුළුවන් පස්වෙනි ධානයට. ඒතර පස්වෙනි ධානයට යන්න පුළුවන් 11ක් තියෙනවා. ඒ 11 අංක දෙකක් තියෙනවා. 11ත් එක මම හිතන්නේ පැටලෙන්නේ නැත්තේ. ඔව් 11 දෙකක් තියෙනවා. පස්වෙනි ධානයට යන්න පුළුවන් මේ කර්මස්ථාන 11ක් තියෙනවා. ඒ තමයි කසින 10යි ආනාපාන සතිය. උනතර 11 අංකෙත් තමයි පැටලුනේ උතන. හරි මට ඒක තමයි. හරි නේද? පටලව ගන්න එපා. 11 කියන්නේ 11 කොටස් දෙකක් එනවා. පස්වෙනි ධානයට ගිහිල්ලා එතනින් අපිට යන්න පුළුවන් අභිඥා වලට යන්නත් පුළුවන්. එතනින් යන්න පුළුවන් අරූප ධාන වලට යන්නත් පුළුවන්. එතකොට අරූප ධාන පැත්තට ගිහිල්ලා අපරූප ධාන හතර උපදවන්න යන්නත් පස්වෙනි ධානයට යන්න වෙනවා. එතනින් ගිහිල්ලා අභිඥා උපදවන්න අනිත් පැත්තට හැල්ලා අභිඥා උපදවන්නත් පස්වෙනි ධානයට යන්න වෙනවා. ඒතර පස්වෙනි ධානයට යන්න පුළුවන් කර්මස්ථාන 11ක් තියෙනවා. ඒ 11 තමයි කසින 10යි ආනාපාන සතියයි. එතනත් 11යි. එතනත් 11යි. ඊළඟට අසුම සංඥාත් 11ක් තියෙනවා. ඒ තමයි අසුබ 10යි. අසුබ 10 කියන්නේ මල සිරුරු 10. වර්ග 10ක මල සිරුරු 10 සහ කායගත සතිය. කුණප කොටස් 32. ඒතකොට එතනත් 11යි. ඒ 11න් යන්න පුළුවන් ප්‍රථම ධානයට විතරයි. හරිනේ? ඔන්න එතකොට පැටලව ගන්න එපා එතන. හරි. ඊළඟට හතරවෙනි ගාථාව දෝසග්නිම් පන මෙත්තාය
නිබ්බා පෙන්ති නරුත්තමං මෝහග්ගින් පන පඤ්ඤාය යායන් නිබ්බේද ගාමිනී. උත්තම පුද්ගලයෝ මෛත්‍රියෙන් ද්වේෂාග්නිය නිවන්නාහ. උත්තම පුද්ගලයෝ මෛත්‍රියෙන් දේශාග්නිය නිවන්නාහ. ක්ලේශස්කන්ධය නිවමින් පවත්නා වූ යම් ප්‍රඥාවක් වේද එයින් මෝහාග්නිය නිවන්නාහ. අතර උත්තම පුද්ගලයෝ මෛත්‍රියෙන් ද්වේෂාග්නිය නිවන්නාහ. ක්ලේශස්කන්ධය නිවමින් පවත්නා වූ යම් ඒ ප්‍රඥාවක් වේද එයින් මෝහාග්නිය නිවන්නාය. දැන් අපිට තරහ ගියාම අර අපිට ඒ මොහොතේදී කරන්නේ මොකද්ද කියලාත් අපිට මේ හිතා ගන්න බෑ නේද? ඒ තරහ නිවුනට පස්සේ තමයි තේරෙන්නේ හරි මේක දැන් සමහරවිට තරහෙන් අපි වැරදි මේ කියන්නේ ඒ වෙලේ අපරාධේ පස්සේ හිතෙනවා තරහ ගියාට පස්සේ අපරාධේ මම මේ වැඩේ කරේ නැත්නම් මෙහෙම නොකී හිටියේ නම් නැත්නම් මෙහෙම බනින්න නැතුව හිටියේ නම් හරි නැති හරි එහෙම නොකර හිටියේ නම් හොඳයි කියලා ඒවලට හිතෙනවා. අර ද්වේෂය තියෙන වෙලාවට අපි කරන දේ ගැන අපිට අවබෝධයක් නැහැ. කියන්නේ අවබෝධයෙන් කරන එක වැරදි දේ කරන්නේ. එයි ඒ ප්‍රඥාව යෙදෙන්නේ නැති නිසා. ඒක තමයි මේ කියන්නේ. උත්තම පුද්ගලයෝ මෛත්‍රියෙන් ද්වේෂාග්නිය නිවන්නාහ. ක්ලේශස්කන්ධය නිවමින් පවත්නා වූ යම් ප්‍රඥාවක් වේද එයින් මෝහාග්නිය නිවන. මෝහය නැති වෙනවා. ඒතර තරහ නැති වෙන ඉන්න වෙලාවේ අපේ ප්‍රඥාව හොඳින් ක්‍රියා කරනවා. එතකොට නේද? ද්වේෂයෙන් ඉන්න වෙලාවට ද්වේෂයත් එක්ක ප්‍රඥාව කොහොමත් යෙදෙන්නේ නැහැ. නේද? එක දේශයත් එක්ක එකට යෙදෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ මොහොතේදී දිගින් දිගට මේ දිගින් දිගට ද්වේෂසිත තමයි යන්නේ. අපිට අවබෝධය එන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. ඊළඟට පස්වෙනි ගාථාව තේ නිබ්බා පෙත්වා නිපකා රත්තින්දිව මතන්දිතා අසේසං පරිනිබ්බන්ති අසේසං දුක්ඛ මච්චගුං. නුවණැත්තා ඌ රෑ දාවල් දෙකෙහි අනලස ඌ ඒ නරෝත්තමයෝ කෙලස් ගිනි නිවා අනුපාදිශේෂ වශයෙන් පිරිවේවන්නා. ඔහු සකල සංසාර දුක්ඛය නිවන්නාහුය. ඔහු සංසාර දුක්ඛය ඉක්ම වූවා. වැරදුනා. සංසාර දුක්ඛ ඉක්ම වූ නුවණැත්තා ඌ රෑ දාවල් දෙකෙහි අනලස ඌ ඒ නරෝත්තමයෝ කෙලස් ගිනි නිවා අනුපාදිශේෂ වශයෙන් පිරිනිවෙන්නා. ඔහු සකල සංසාර දුක්ඛය ඉක්ම වූහ. හරිනේ? ඊළඟට 6 වෙනි එක යන එක අපිට තේරෙන්න ඕනේ. අරියද්දසා වේදගුණෝ සම්මඤ්ඤාය පණ්ඩිතා ජාතික්කය මහිඤ්ඤාය නාගච්ඡanti පුනබ්බවං. ආර්යයන් විසින් දක්නා ලද චතුසත්‍ය ධර්මය දුටුවා වූ නුවණින් සංසාරයාගේ කෙලවරට ගියා වූ පණ්ඩිතයෝ දතයුතු කුසලාදී ධර්මයන් මනවින් දැන ජාතික්ෂය වූ නිවන මනවින් දැන නැවත භවයට නොමෙන්නාහ. හරිනේ? නිවන දකින්නවා කියලා කියන්නේ. එතකොට එතන අපි කතා කරේ ගිනි පළවෙනි ගිනි තුන ඔක්කොම ගිනි කීයක් තියෙනවද? ගිනි 11ක් තියෙන. 11න් පළවෙනි ගිනි තුන තමයි කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියන ගිනි තුන. ඊළඟට කසාව. රාග කසාවෝ, දෝෂ කසාවෝ, මෝහ කසාවෝ, කාය කසාවෝ, වචී කසාවෝ, මනෝ කසාවෝ. හරි. එතකොට දැන් ඒ කියන්නේ බලමු. පැණි බී ඉවතලු උක්සප බඳු ඕජාවක් රසයක් නැති දෙය කසාව නම් වේ. පැණි බී ඉවතලු උක්සප බඳු ඕජාවක් රසයක් නැති දෙය කසාව නම් වේ. රාගාදී හා අකුසල කාය කර්මාදීන්හි කිසි රසයක් නැති බැවින් කිසි රසයක් නැති බැවින් ඒවා කසාව නම් වේ. මේ විභංග අටුවාවේ කසාව විස්තර කර ඇති ආකාරය. ඒ කියන්නේ අපි අර මේ කරාට පස්සේ ඒකේ පැණි ටික ගත්තට පස්සේ නැත්නම් සීනි හදනනේ අපි ගන්නෙ උක් ගස්වල ඒකේ සප කරලා දැම්මට පස්සේ ඒකේ ගන්න වැඩක් නැහැනේ ඒක අයින් කරලා දානවා. ඒක කසාව යන්නේහි අර්ථය අන් අයුරකින් දැක්විය හැකි. කසාව යන වචනය ඕජා රහිත දේ යන අර්ථය සඳහා
යෙදී ඇති අන් තැනක් නොදක්නා ලැබේ. කසාව යන වචනය පිටකත්‍රයේ පාලියේ නොඑක් තැන යෙදී ඇත්තේ කසට යන අර්ථය සඳහාය. සිවුරට කසාව කසාය යන වචන කියන්නේද එය කසට පෙවූ වස්ත්‍රයක් වන නිසාය. කසටය වනායි ලෙහෙසියෙන් ඉවත් කළ නොහෙනසේ වස්ත්‍රාදී බැඳී ඒවා කිලිටි කරන දෙයකි. රාග, ද්වේෂ, මෝහයෝ පහසුවෙන් ඉවත් කළ නොහෙන ලෙස සත්තු సంతානයේ බැඳී සිටින්නෝය. බැඳී සිට සිත කෙලසන්නෝය. එබැවින් රාගාදිට කසටයයි කීම ඊතා සුදුසුය. අකුසල කර්මයෝද එසේම ඉවත් කළ නොහෙන පරිදි සත්ව సంతානයේ බැඳී සිට අනිෂ්ට විපාක ගෙන දෙන්නෝය. එබැවින් ඒවාටද කසටයයි කීම සුදුසුය. හන්නේ කහට නිසා කසට මෙතන කියන්නේ අර වචන කියන්නේ තේරුම් දෙකෙන්ම කියන්න පුළුවන්. එකක් තමයි කසාය කියලා කියනවා, මේ කසාව කියලා කියනවා රොඩ කියන එක ඉවත් කරලා දාන අගයක් නැහැ කියන අර්ථයෙන්, කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන අර්ථයෙන්. අනිත් එක කියනවා ලෙහෙසියෙන් ඉවත් කළ නොහැකි නිසා, කියන්නේ මේ ඒක නිසා කසාව කියලා කියනවා. ඉතින් හයක් තියෙනවා රාග කසාව, දෝෂ කසාව, මෝහ කසාව, ඊළඟට කාය කසාව, වචී කසාව, මනෝ කසාව කියලා. ඊළඟ තුන අස්සාද දිට්ටි, අත්තානු දිට්ටි, මිච්ඡා දිට්ටි. අස්සාද දිට්ටි, අත්තානු දිට්ටි, මිච්ඡා දිට්ටි. කාමයන් පරිභෝග කිරීමෙන් දොසක් නැතේ යන දෘෂ්ටි අස්සාද දිට්ටි නම් වේ. කාමයන් පරිභෝග කිරීමෙන් දොසක් නැතේ යන දෘෂ්ටි අස්සාද දිට්ටි නම් වේ. ඒ දෘෂ්ටියගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ කාමයන් නැත්තේ සත්වයන්ගේ ප්‍රයෝජනයටය. ඒ දෘෂ්ටියගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ කාමයන් ඇත්තේ සත්වයන්ගේ ප්‍රයෝජනයටය. සත්වයන්ට සැප ලැබීමට අවශ්‍ය මේවා පරිභෝග නොකොට දුක් විඳීම අනුවන කමකයි සලකා සිත්සේ කාමයන් පරිභෝග කරති. ආහාර පාන වස්ත්‍ර වාසස්ථානාදීහු කාමයෝය. ආහාර පාන වස්ත්‍ර වාසස්ථානාදීහු කාමයෝ. ඒවා පරිභෝග කිරීමේ නිර්වද්ද ක්‍රමයක් දැත්තේය. සාවද්ද ක්‍රමයක් දැත්තේය. තණ්හාවෙන් තොරව නුවණින් පරිභෝග කිරීම නිර්වද්ද ක්‍රමය. යථාපච්චයන් පවත්ත මානෝ ධාතු මත්තකෝ ඒවා යං පිණ්ඩපාතෝ තදුපබුජ්ජකෝ ච පුද්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ සබ්බෝ පානායන් පිණ්ඩපාතෝ අජිගුච්ඡනීයෝ ඉමං පූතිකායන් පවත්ත අතිවිය ජිගුච්ඡනීයෝ ජායති. යනුවෙන් දැක්වෙන පරිදි මේ ආහාරයේ ප්‍රත්‍ය අනුව පවත්නා වූ ධාතු මාත්‍රයක ඒ අනුභව කරන පුද්ගලයාද සත්ව නොවූ ජීව නොවූ සත්ව භාවයක් නැත්තා වූ ධාතු මාත්‍රයක දැනට පිළිකුල් නොවූ මේ ආහාරය මේ කුණු කයට ඇතුළු වීමෙන් ඊතා පිළිකුල් බවට පැමිණෙන්නේ. මෙසේ නුවණින් සලකා තණ්හාවෙන් තොරව ආහාර වළඳන භික්ෂූන්ගේ ඒ රසකාමී භෝගය නිර්වද්දේය. මෙසේ නුවණින් සලකා තණ්හාවෙන් තොරව ආහාර වළඳන භික්ෂුන්ගේ ඒ රසකාමී සම්භෝගය නිර්වද්දේය. වස්ත්‍රාදී පරිභෝගයත් එසේමය. ආහාර රස විඳින්මින් සප්‍රීතික තණ්හාවෙන් ආහාර වැළඳීම සාවාද්‍ය පරිභෝගයෝය. ආහාර රස විඳින්මින් සප්‍රීතික තණ්හාවෙන් ආහාර වැළඳීම සාවාද්‍ය පරිභෝජනය. එතන සාවාද්‍ය නිර්වද්ද කියලා පරිභෝජන දෙකක් තියෙනවා. ඒකේ අවශ්‍යතාවය සලකලා අපි සාමාන්‍යයෙන් ඔය මේ පොහොය දවසට සිල් ගත්තාම අපි ප්‍රත්‍යවේක්ෂා කරනෝනේ. අන්න ඒක තමයි නිර්වද්‍ය පරිභෝජනය. ඒතර හරිනම් හැමක ආහාර වේලෙකම අපි එහෙම කරන්න අපි කරේ නැති වුණාට ඒක තමයි නිර්වද්‍ය පරිභෝජනය. නෑ අල්පසාවද්‍ය කියන කෙලෙස් වලට එන එකන්නේ. අල්පසාවද්‍ය මහා සාවද්‍ය කියලා කෙලෙස් වර්ග දෙකක් තියෙනවා. ඒතර ඒක නෙමෙයි මෙතන යෙදෙන්නේ. දැන් ඒ කියන්නේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය කියලා කියන්නේ කෙලෙස් ඇති වෙනකොට මට්ටම් දෙකකින් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඒ කියන්නේ. මෙතන කියන්නේ සාවද්‍ය පරිභෝජනය සහ නිර්වද්‍ය පරිභෝජනය. ඔව්. නිර්වද්‍ය කියලා කියන්නේ අපි ප්‍රත්‍යවේක්ෂා කරලා ඒකේ අවශ්‍යතාවයන් ටික ප්‍රත්‍යවේක්ෂා කරලා ගත්තාම ඒ රස විඳීම් ආහාරයේ අනුභවයේදී රස විඳින්න නැතුව කියන්නේ ලෝභ සිත් ඇති වෙනෝනේ රස විඳිනකොට. ඒතකොට රස විඳින්න නැතුව අපි
මේ ඒතර කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ලෝභ සිත් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන එක වළක්වන්න තමයි අපි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. ඒක තමයි නිර්වද්‍ය පරිභෝජන. ඒක තමයි මේ කියන්නේ. මේවා තිබෙන්නේ අපට ප්‍රයෝජන ගැනීමට, ප්‍රීති විඳීමට. නැතහොත් මේවා දෙවියන් විසින් මව ඇත්තේ අහක දැමීමට නොව අපට භුක්ති විඳීමට කියා ආහාර ගැනීම වඩාත් සාවාද්‍යය. ඒක දිට්ඨිගතයි. දෙවියන් වහන්සේ මේ අපිට දීලා තියෙන්නේ අපිට මේ දෙවියෝ දීපු ඒවා කියලා ඒව දිට්ඨිගත සංප්‍රයුක්ත ඒව වෙන්නේ පොර. අන්‍ය වස්තුන් පරිභෝජනයේද එසේ මේ සාවාද්‍ය කාම සම්භෝගය උවද අපායෝප්පත්තියට හේතු වන කර්මපතයක් නොවේ. සාවද්‍ය කාම සම්භෝගය උවද හේතු වන කර්මපතයක් නොවේ. මොකද්ද? ඒ කියන්නේ සාවද්‍ය කාම සම්භෝගය උවද අපායෝප්පත්තියට හේතු වන කර්මපතයක් නොවේ. ඒ මොකද කියන්නේ ඒක? ඒ කියන්නේ නිර්වද්‍ය කාම සම්භෝග එකක් කියලා එකක් තියෙනවද? සාවාද්‍ය කාම සම්භෝගය, නිර්වද්‍ය කාම සම්භෝගය. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් තියෙනෝනේ කාමයේ වරදවා හැසිරීම. ඒතර නිර්වද්‍ය කාම සම්භෝගයේදී අකුසල් වෙන්නේ නැද්ද? මොකද කියන්නේ? ඔය තමයි ප්‍රශ්න අපිට එන. කියන්නේ නිරාවුල් කරගන්න එක. මොකද කියන්නේ? කාම සම්භෝගයේ නිර්වද්‍ය සහ සාවාද්‍ය කියලා දෙකක් තියෙනවද? මොකද කියන්නේ? ඔව් එතන මෙහෙමයි දැන් කාම සම්භෝගය කියන තැන අනිවාර්යෙන් අකුසල් සිත් වෙන්නේ. ඒ කියන්නේ ලෝභ සිත් ඇති වෙන්නේ. يعني කුසල් සිත් ඇති වෙන කාම සම්භෝග තියෙනවද? නැහැනේ. හරිද? ඒක තේරුම් ගන්න පළවෙනි එක. හරිද? ඊට පස්සේ ඒකෙදි දැන් නිර්වද්‍ය කාම සම්භෝගය කියලා කියන්නේ කාම සම්භෝගයේදී කොහොමද අකුසල් සිත් ඇති වෙන්නේ? එතකොට අපිට බලන්න ඕන දැන් කොහොමද අකුසල් ඇති වෙන්නේ? ඒකෙදි ඒක කර්මපතද නැද්ද කියන එක තමයි ඊළඟ බෙදීම එන්නේ. කොහොමද අකුසල් සිත් ඇති වෙන්නේ? එතකොට එතන කියන්නේ කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්නේ මොකද වෙන්නේ? කර්මපතයක් වෙනවා ඒකට. ඒක කර්මපතයක් වෙනවා. එතකොට ඒකට තමයි අපිට සාවද්‍ය කාම සම්භෝගය කියන්න වෙන්නේ. තේරෙනවද? මේක පැටලුම් අරගන්න වෙනවා. ඒතර කාම සම්භෝගය කියලා කියන්නේ කොහොමත් කාම සම්භෝගය කියලා කියන්නේ අලෝභසිත. කුසල් සිත් ඇති වෙන කාම සම්භෝගයක් නැහැ. හරිද? දෙකම ලෝභසිත. අනිවාර්යයි. ඒතර ඒකේ තියෙනවා කාම සම්භෝගය ගත්තාම ඒ ලෝභ සිත්වල අපිට පුළුවන් නිර්වද්‍ය කියලා ගන්න. නිර්වද්‍ය කියන්නේ එතන කුසල් ඇති වෙනවා කියන එක නෙවෙයි හැබැයි. හරිද? ඔව්. ඒක නිර්වද්‍ය කියන එකේ තේරුම නිර්වද්‍ය සාවද්‍ය. සාවද්‍යකේදී වෙන්නේ අකුසල් වෙන්නේ. දැන් ලෝභ සිත් ඇති වෙන්නේ කර්මපත. හරි. නිර්වද්‍යකේ තායි ලෝභ සිත්. හැබැයි කර්මපත නෙවෙයි. හරිද? කර්මපතයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ප්‍රවෘත්ති විපාක තියෙනවා ප්‍රතිසන්දි විපාක ලැබෙන්නේ නැහැ. කර්මපතයක් කියන්නේ ඒකයි. හරිද? ඔව්. එතකොට ඒකෙදි වෙන්නේ දැන් අපි හිතමු සෝවාන් පුද්ගලයෙකුට නිර්වද්‍ය එකක් එන්නේ අකුසල් ඇති වෙනවා. හැබැයි කර්මපත වෙන එකක් නෙවෙයි වෙන්නේ. හරිද? ඒක තමයි වෙන්නේ. ඉතින් ඔය දෙකේ වෙනස මොකද්ද? ඔව් අපාය ප්‍රතිසන්දිය. කර්මපත කියන්නේ අපාය ප්‍රතිසන්දිය. ඒතර ඒක වෙන්නේ කොහොමද? ඒතර මොකද මේ සාවද්‍ය කාම සම්භෝගය, නිර්වද්‍ය කාම සම්භෝගය වෙනස මොකද්ද? මොකද්ද වරදවා හැසිරීම කියන්නේ? මොකද්ද?
දැන් එක පුරුෂයෙකුට තියෙනවා අනියම් ප්‍රේම සම්බන්ධය. අනිමම් ප්‍රාම. ඒක මොකද්ද? සාවද්‍යද ඒක? මොකද කියන්නේ? සාවද්‍යද නිර්වාදද? නෑ ඒක සාවද්‍ය නෙමෙයි. නෑ ඒක බලන්න ඒක සාවද්‍ය නෙමෙයි. කැමැත්තෙන්. දැන් ඒ දෙන්න කැමැති නම් සාවද්‍ය නෙමෙයි. ඒක නීත්‍යානුකූල නෑ. දැන් මෙතන පැටලෙන දැනක්. ඔය බලන්න ඒක තියෙනවා මේ අභිධර්මයේ අත්පොත. මේ අභිධර්ම නෙමෙයි. බෞද්ධයාගේ අත්පොතේ තියෙනවා. ඒක බලන්න ගිහිල්ලා. දැන් අකමැත්තෙන් දැන් අපි තුමු කාන්තාවක් අකමැත්තෙන් බලෙන් කාම සම්භෝගයේ දුනොත් අන්න ඒක තමයි සාවද්‍ය වෙන්නේ. බලන්න ගිහිල්ලා ඒකේ අකමැත්තෙන් දැන් නීතියෙන් ඒක නීතියට සාවද්‍යයි. දැන් මේ නීතියට අපේ බලපැවැත්මටනේ චිත්තසංතානේ දැන් සාමාන්‍යයෙන් ඕක අනිත් පැත්තට වෙන්නේ නැහනේ ඕක. අපි ප්‍රායෝගිකත්වයට ගෙනාවොත් කාන්තාවගේ අකමැත්තෙන් පිරිමියෙක් සම්භෝගයේ යෙදෙනොත් අන්න ඒක තමයි කර්මපතයක් වෙන්නේ. එතකොට තේරුණාද? එතකොට අනියම් සම්බන්ධය කියන එක එහෙම එකක් නෙමෙයිනේ. කැමැත්තෙන්නේ දෙන්න සම්භෝගය වෙන්නේ. ඒක වෙන්නේ නැහැ එතකොට. ඒ කියන්නේ දැන් අනිත් පාර්ශවයේ නැතනම් ඒ කාන්තාව අකමැත්තෙන් කරනවා කියන්නේ මේ පුද්ගලයාගේ දැඩි ලෝභසිතක් ඇති වෙනව නේද? ඒ ප්‍රබල ලෝභසිතන්නේ ඉතින් අකමැත්තෙන් කැමැත්තක් නැතුව මේ ඒ සම්භෝගයට ඇති කරගන්නේ මොකද්ද? දැඩි ලෝභසිතක් ඇති වෙන්නේ. නේද? දැන් අනියම් සම්බන්ධයක තියෙන කැමැත්තෙන් නෙවෙන්නේ ඒක. දෙන්නම. ඒක නීතියට සාවද්‍යයි. නේ නීතියයි මේක දෙක ගලපලා ගන්න වෙනවා. නීතියට සාවද්‍යයි. හරිද? ඔක පොතේ බලන්න ඕක දැන් ඔක තමයි ඔන්න දැන් මට මේ චෝදනාවක් කෙන එකක් වෙයි ඒ පාර දැන්. පොතේ තියෙන ඕක. මගේ එකක් නෙවෙයි. ඔව් ප්‍රශ්නයක් තියෙනවද මොකද? අකුසල මේකත් අකුසල්නේ. ඉතින් නිර්වද්‍ය කියන්නේ දැන් අපි කියමු නීත්‍යානුකූලව දෙන්නෙක් එක මේ කියන්නේ නීත්‍යානුකූලව විවාහ වෙච්ච දෙන්න කාම සම්භෝගයේ යෙදෙනවා. ඒත් අකුසල්. ඒත් අකුසල්. ඔව්. ඒකත් අකුසල්. හරි නේද? ඒකත් අකුසල් අනියන් දෙන්න කැමතෙන් අනියන් සම්බන්ධයක් තියෙන ඒකත් අකුසල්. හැබැයි ඒක අර කර්මපතයට වැටෙන්නේ නැහැ. දෙකම මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තට වැටෙන්නේ කාන්තාව අකමැත්තෙන් සම්භෝගයේ දුනොත් අන්න ඒක තමයි කර්මපතේ වෙන්නේ. ඉතින් ඒක එහෙම වෙනවයි කියන එකෙන් අපිට තේරෙන්න ඕනේ ඒ පුද්ගලයාට ඒ පුරුෂයාට දැඩි ලෝභසිතක් ඇති වෙලානේ එහෙම කරන්නේ. නේද? එහෙම දැඩි සිතක් නැතිවෙන් බලෙන් එහෙම සම්භෝගයේ දෙන්න බෑනේ. දැඩි සිත අන්නේ සිත තමයි කර්මපතේ වෙන්නේ. හරිද? හරිද? ඔක අපි වරද්ද ගන්න තැනක් ඔතන. බලන්න පොතේ තියෙනවා ඒක. ඉතින් ඒක තේරුම් ගන්නත් පුළුවන් නේ අපිට. ඒ කියන්නේ දැඩි ලෝභසිතක් ඇති වෙනෝනේ. දැන් මෙහෙම ගත්තාම දැන් ඒක සම්බන්ධයේ නීත්‍යානුකූලව වෙන එකක් බව ඇත්ත. හැබැයි ඉතින් ඒ සිතේ ඇතින ලෝභසිතත් අර තමන්ගේ භාර්යාවත් එක්ක එකතු වීමේදී සහ අනියම් භාර්යාවයි කියලා දෙන්න එකතු වෙනවා කියලා ඒ දෙකේ අතරේ ලොකු වෙනසක් වෙනවා කියලා දැන් මොකද ධර්මයේ ගලප ගන්න බැරි වෙනවා අපිට. එහෙම ගලපන්න ගියොත් අපිට ගලපන්න බැරි වෙනවා. දැන් එහෙම දැඩි ලෝභසිතක් ඇති වුණොත් තමයි මෙතන මේ පැත්තට යන්නේ. එහෙම කරන්නේ එහෙමනේ. එහෙම කරන්නේ බලෙන් ගිහිල්ලා එහෙම කරනවා කියලා කියන්නේ එතන තමයි දැඩි ලෝභසිත. ඒක තමයි කර්මපතේ වෙන්නේ. හරිද? ඒක හරියද තේරෙනවද? හරි. මේකේ තියෙන සාවද්‍ය කාම සම්භෝගයට අපාය උපදින කර්මපතයක් නොවේ. ඔව් ඒක බලමු. කොතනද අපි හිටියේ? දෙවෙනි ඡේදයේද? යනුවෙන් දැක්වෙන පරිදි ආහාරයේ ප්‍රති ඒකද හිටියේ? පරිභෝග ඒවා. ඔව් මෙහෙම බලමු. සත්වයන්ට සැප ලැබීමට අවශ්‍ය මේවා පරිභෝග නොකොට දුක් විඳීම අනුවන කමකයි සලකා සිත්සේ කාමයන් පරිභෝග කරති. ආහාර පාන වස්ත්‍ර වාසස්ථානාදීහු කාමයෝය. ඒවා පරිභෝග කිරීමේ නිර්වද්‍ය ක්‍රමයක්ද ඇත්තේ. සාවද්‍ය ක්‍රමයක්ද ඇත්තේ. හරිනේ.
දැන් එතන තියෙන්නේ දැන් ඔන්න එතන තව ප්‍රශ්නයක් තියෙනවා අපිට තේරුම් ගන්න. දැන් අපි තුම ආහාරයක් පුළුවන් සාවද්‍ය සහ නිර්වද්‍ය. ඒතර ඒකේ නිර්වද්‍ය නම් එතන අකුසල්. දැන් අපි පොයේ දවසට ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර ටික ගන්නව නම් එතන අකුසල්ද? නෑ එතන කුසල්. එතන කුසල්. එතනයි මෙතනයි වෙනස් විදියට යෙදෙන්නේ. ඒක තේරුම් ගන්න සියුම් විදියට. එතන කුසල්. ඊළඟට ඇඳුමක් අපි පරිභෝජනය කරනවා ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා පරිභෝජනය කරනවා. ඒක කුසල්. අපි නිවසක් නැත්තම් අපිට මොකක් හරි ඉන්න නිවාසය අපි පාවිච්චි කරනවා ප්‍රත්‍යවේක්ෂා කරලා. ඒක කුසල්. ඒක සාවද්‍යකේදී අකුසල්. හරිද? එතන මොනවද? චීවර පින්නපා චීවර කියන්නේ ඇඳුම්. චීවර පින්නපාත චීවර පින්නපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය. ඔය හතර ඔය ප්‍රත්‍ය හතරක් තියෙනෝනේ. ඒ ප්‍රත්‍ය හතර ප්‍රත්‍යවේක්ෂා කරලා භාවිතා කරොත් එතන කුසල් ඇති වෙන්නේ. භාවිතා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා නොකර ඇති වුණොත් මේ සාවද්‍ය පරිහරණයේදී අකුසල්. හරිනේ? සාවද්‍ය පරිහරණයේ අකුසල්, නිර්වද්‍ය පරිහරණයේදී කුසල්. හරි. දැන් අපි කිව්වේ අර ප්‍රත්‍ය ටික. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. මූලික ප්‍රත්‍ය හතර ඔය හතරනේ. දැන් ඔය හතර භාවිතාවේදී අපේ නිර්වද්‍ය පරිහරණයේදී කුසල් ඇති වෙන්නේ. සාවාද්‍ය පරිහරණයේදී අකුසල් ඇති වෙන්නේ. ඒක හරියි. හැබැයි කාම සම්භෝගය කියන එක ඒකෙත් තියෙනවා නිර්වද්‍ය පරිහරණය සහ සාවාද්‍ය පරිහරණය. එතකොට ඒකෙදි හැබැයි නිර්වද්‍ය පරිහරණය කිව්වත් ඒකේ අකුසල්. සාවාද්‍ය පරිහරණය කිව්වත් ඒකේ අකුසල්. ඒකේ වෙනස තියෙන්නේ නිර්වද්‍ය පරිහරණයේදී ලෝභසිතම තමයි අකුසල්ම තමයි ඇති වෙන්නේ. හැබැයි කර්මපත වෙන්නේ නැහැ ඒක. හරිද? කර්මපත වෙන්නේ නැහැ. මේකෙදි කොහොමද කර්මපත වෙනවා? අපි කිව්වනේ දැන් ලෝභසිත ඇති වෙන ඒවා කොහොමද ඇති වෙන්න ඕන? ඇති වෙන්නේ කොහොමත් දිට්ඨිගත සංප්‍රයුක්තව ඇති වෙනව නම් කොහොමද ඒක අකුසල්. හරිද? දැන් ඒක අපි කිව්වනේ අර ලෝභසිත 8 දිට්ඨිගත සංප්‍රයුක්ත 4. ඒක යනවා සෝවාන් මාර්ගයෙන් නසනවා ඒක. හැබැයි දිට්ඨිගත විප්‍රයුක්ත 4 දිට්ඨිගත විප්‍රයුක්ත 4 වර්ග 4කින් ඇති වෙනවා අපායගාමි දෙක කාම රාග මොකද්ද? ඕදාරික කාම රාග ඕදාරික කාම රාග සියුම් 4 රූප රාග රූපාරූප රාග. හරි ඔහොමනේ හතකට බෙදෙනවනේ මතකද? අපායගාමි කාමරාග ඕදාරික කාමරාග සියුම් රූප අරූප රාග. කොහොම ඇති වෙන්න පුළුවන්. හරි. දිට්ඨිගත සංප්‍රයුක්තව ඇති වෙනවා නම් දිට්ඨිගත සංප්‍රයුක්ත 4 ඇති වෙනවා නම් දිට්ඨිගත සංප්‍රයුක්ත ලෝභසිත 4 ඇති වෙනවා නම් ඒක කොහොමත් අපායගාමි. හරි. ඒක අපායගාමි. ඒක නැති ඒ 4 නැති වෙනවා. ඒ වගේම මෙන්න මේ දිට්ඨිගත විප්‍රයුක්ත 4ෙත් අපායගාමී ටික සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා. හරිද? එතකොට මෙන්න මේ කර්මපතේදී මේක මේ විදිහටත් දෙවිදියටම කර්මපතේ ඇති වෙනවා සාවද්‍ය පරිහරණයේදී. නෑ ඒක තමයි ඔකේ වැරදි පොඩ්ඩක්. හරිද? කර්මපතේදී නිර්වද්‍ය පරිහරණයේදී ලෝභසිත ඇති වෙනවා. මෙන්න මේ දෙක තමයි ඇති වෙන්නේ. ඒතර ඒක අපායගාමී කර්මපත නොවන්නේ ඒකයි. මේක ඇති වෙන්නේ රූප රාග කාම රාග නේකට ඇති වෙන්නේ. කාම රාග නිර්වද්‍ය පරිහරණයේදී කාම රාග ඕදාරික කාම රාග සියුම් විදිහට ඇති වෙන්න පුළුවන්. දෙවිදිහට. හරිද? දැන් පැහැදිලි නේද ඒක? ඊළඟට සත්වයන්ට සැප ලැබීමට බලන ඒක සියුම් කාරණා. මේ වගේ සියුම් මට්ටමට තේරුම් ගන්න ඕන. ආහාර පාන වස්ත්‍ර වාසස්ථානාදීහු කාමයෝය.
ඒවා පරිභෝග කිරීමේ නිර්වද්‍ය ක්‍රමයක් ඇත්තේය. එතකොට ආහාර පාන වස්ත්‍ර වාසස්ථාන. එතකොට ගිලාන ප්‍රත්‍යත් විතර එන්න ඕන 4ක් ගැන අපි කතා කරනෝනේ. ඒවා පරිභෝග කිරීමේ නිර්වද්‍ය ක්‍රමයක් ඇත්තේ සාවද්‍ය ක්‍රමයක් ඇත්තේ තණ්හාවෙන් තොරව නුවණින් පරිභෝග කිරීම නිර්වද්‍ය ක්‍රමය. ඒක හරි. ඒක එතකොට නිර්වද්‍ය ක්‍රමයේදී කුසල් සාවද්‍ය ක්‍රමයේදී අකුසල්. ඒක හරි. අනික් කාරණේ කිව්වේ ඊළඟට යනවා යථාපච්චයන් පවත්තමානෝ ධාතු මත්තකෝ ඒවා යං පිණ්ඩපාතෝ තදුප බුඤ්ජකෝච පුද්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ සබ්බෝ පානායම් පිණ්ඩපාතෝ අජිගුච්ඡනීයෝ ඉමං භූතිකායන් පත්වා අතිවිය ජිගුච්ඡනීයෝ ජායති. යනුවෙන් දැක්වෙන පරිදි මේ ආහාරයේ ප්‍රත්‍යනුව පවත්නා වූ ධාතු මාත්‍රයක ඒ අනුභව කරන පුද්ගලයාද සත්ව වූ ජීව නොවූ සත්ව භාවයක් නැත්තා වූ ධාතු මාත්‍රයක දැනට පිළිකුල් නො වූ මේ ආහාරය මේ කුණු කයට ඇතුළු වීමෙන් ඊතා පිළිකුල් බවට පැමිණෙන්නේය. මෙසේ නුවණින් සලකා තණ්හාවෙන් තොරව ආහාර වළඳන භික්ෂුන්ගේ ඒ රසකාමී සම්භෝගය නිර්වද්‍යය. රසකාමී කියන්නේ රසය දැනනවා කියන එක විතරනේ. රසකාමී සම්භෝගේ නිර්වද්‍ය. හරි එහෙම හරි ගමු. වස්ත්‍රාදී පරිභෝගයෙන් පරිගොබයත් එසේ මේ ආහාර රස විඳින්මින් සප්‍රීතික තණ්හාවෙන් ආහාර වැළඳීම සාවාද්‍ය පරිභෝගය. ඒව හරි. ඒක හරි. මේවා තිබෙන්නේ අපට පරිභෝජන ප්‍රයෝජන ගැනීමට ප්‍රීති වීමට නැතහොත් මේවා දෙවියන් විසින් මවා ඇත්තේ අහක දැමීමට නොව අපට භුක්ති විඳීමට කියා ආහාර ගැනීම වඩාත් සාවද්‍යයි. එතකොට මේ දිට්ඨිගත සංප්‍රයුක්ත ඇති වෙන්නේ එතන. අන්‍ය වස්තුන් පරිභෝග කිරීම දෙසේ මේ සාවද්‍ය කාම සම්භෝගයේ උවද අපාය උත්පත්තිකට හේතු වන කර්මපතයක් නොවේ. එතකොට සාවද්‍ය එතන මෙතන මේ කියන්නේ සාවාද්‍ය කාම සම්භෝගය කියලා කියන්නේ මෙතන දැන් මේකේ අර දැන් සාවද්‍ය කාම සම්භෝගය අර එහෙමනම් අපිට මෙහෙම බෙදන්න වෙන්නේ කැමැත්තෙන් අකමැත්තෙන් කියලා බෙදනවා. කැමැත්තෙන් වුණොත් ආයෙත් ඔය එක තන්දරේ හරි. අකමැත්තෙන් කරොත් අන්න ඒක තමයි කර්මපතේ වෙන්නේ. ඒ කියන්නේ අනිත් පාර්ශවයක් අකමැත්තෙන්. දැන් හරිනේ. එනේ මේක ගැන තමයි කියන්නේ ඒක ඔහොම සරලව ලියපු එක වැරදි. උතන ඔහොම කිව්වහම පැටලෙනවා. සාවද්‍ය තමයි. හැබැයි කැමැත්තෙන් කරොත් ඒකට මේක ඒක තමයි මේ කියන්නේ. හරි. ඒක තමයි මේ කියන්නේ. සාවද්‍ය කාම සම්භෝගයේ උවද අපායත්පත හේතුන කර්මපතයක් නොවේ කියන්නේ ඒකයි ඒක. ඒතර ඕනනම් වරහින් ඇතුලේ ලියන කැමැත්තෙන් කියලා. කැමැත්තෙන් කියලා ලියන උතට එතකොට පැහැදිලි නේද? එතකොට හරිනේ. ඒ කියන කතාව හරි එතකොට. අකමැත්තෙන් කිව්වොත් ඕකේ අනිත් පැත්ත. කර්මපතයක් වෙනවා. මාතා පිතරෝහි බාතු බගිනි ආදයෝච පුත්ත බාතිකානං ආවාහ විවාහ මංගලං නාම කාරෙන්ති එවං තවේස ලෝක වජ්ජවසේන පවත්ත රාගෝ අප්පසාවජ්ජෝ සදා රසන්තෝස මූලිකා පන අපායේ පටිසන්ධි නාම න හෝති. මනෝරත පූරණී. ඒ පොඩි ඉවර කරමුනේ. මරණාසන්නේහි කාම වස්තුව ගැන ආශාවෙන් විසුවහොත් ඒ හේතුවෙන් പ്രേතව හෝ තිරිසන්ව හෝ ඉපදිය හැකිය. තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවෙසෙන කලක තිස්ස නම් ස්තිවිර නමක් සියුම් වස්ත්‍රයක් ලැබෙයින් සිරුරක් කොට සෙට එය පරිභෝග කරමි තබාගෙන සිටියේදී එදින රාත්‍රියේ හටගත් අජීර්ණ රෝගයකින් සිවුරට ආශාව තබාගෙන කලුරිය කරේය. ඒ ස්තිවිර තෙමේ ඒ ආශාව නිසා සිවුරෙහි උකුණෙක්ව උපන්නේය. මේ ධම්ම පදට්ට කතාවේ සඳහන් කතාවකි. බුද්ධ කාලයේ අරිට්ට නම් භික්ෂුවක් හා කණ්ඨක නම් සාමණේර නමක් කාම සම්භෝගයේ යේ වරදක් නැත යන මේ දෘෂ්ටියගෙන සිටි බව විනයෙහි සඳහන් වේ. අත්තානු දිට්ඨි යනු ඉහත දැක් වූ සක්කාය දෘෂ්ටියමය. එය විස්තර කර ඇත.
මිච්ඡා දිට්ඨිය anu නත්ති දින්නන් නත්ති ඉත්තං යනාදීන් දැක්කෙන දශවස්තුක මිත්‍යා දෘෂ්ටි. එයද විස්තර කර ඇත. ඒතර අත්තාන දිට්ඨි කියන්නේ සක්කාය දිට්ඨිය. අපි ඉස්සෙල්ලා කතා කරා 20 ආකාර සත්‍යය දිට්ඨිය. මිච්ඡා දිට්ඨි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒකේ අර කාරණා 10 එන්නේ. ඒ කියන්නේ දශවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒකේ අනිත් පැත්ත තමයි දශවස්තුක සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ. හරි අපි ඊළඟ දවසේ අරති විහෙසා අධම්මචර්යා කියන කෙලෙස් තුන සාකච්ඡා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.